රයිට්. බලාගෙන හිටපු වැඩෙත් වුණානේ. ප්‍රතිඵලත් ආවනේ. ඔව්. මම නම් ඔය ඕ ලෙවල් ප්‍රතිඵල ගණන් ගන්නෑ. එක හේතුවක් තමයි මේ කියන්නේ පළවෙනිම හේතුව තමයි ඕ ලෙවල් ප්‍රතිඵල වල තියෙන්නේ ළමයින්ගේ ඇත්ත නෙමෙයිනේ. විභාග ශාලාවල අසීමිත ප්‍රමාණයක් කොපි කරන්න ඕනේ නේ. සෑහෙන විභාග ශාලාවේ කොපි කරා ඒක ඕගොල්ලෝ දන්න ඕනේ නේ. ඒ නිසා මේ මම ගණන් ගන්නේ නෑ. කොහොමුණත් මේ උසස් පෙළ කරන්න සුදුසුකම් තියෙනවනේ නේ. ඔව් එච්චරයි ඕන මේකෙන් ඊට වැඩි දෙයක් නැහැ. සහ මේ ඕලෙවල් වලින් ලැබෙන මොන කෙහෙල් මලක්වත් නැහැ. මොකක් රසාවක් මොකක් එහෙම කිසිම දෙයක් නැහැ. අර උසස් පෙළ කරන්න සුදුසුකමක් තමයි ලැබෙන්නේ. උසස් පෙළ පාස් වුණාම ඔයාලට ලැබෙනවා විවිධ වෘත්තීය පාඨමාලා සහ ශාස්ත්‍රීය පාඨමාලා කරන්න සුදුසුකමක්. ඒක උසස් පෙළ පාස් වුණාම තමයි වෙන්නේ. මතක තියාගන්න නිකන් මේක මේ උසස් පෙළ දැන් ඔයාලට එක සිද්ධියක් තියෙනවා හිත හදාගෙන උසස් පෙළ කරන්න පුළුවන්. ඉතින් පොඩි පොඩි අවුලක් තිබුණ දැන් සමහර අය ගණන් වලට ඒකක් තියෙනවා නම් මැත්ස් කරනවා විද්‍යාවට ඒකක් තියෙනම් බයෝ කරනවා එහෙම 아무තු එහෙම තියෙනවනේ නේ. ඔය එහෙම තීරණය කරන්න බෑ මේක මම කිසිසේත්ම ওই විෂය ධාරා පහෙන් එකක්වත් තෝරගන්න කියලා කියන්නේ. බයෝ තෝරගන්නවත් මැත්ස් තෝරගන්නවත් ආර්ට් තෝරගන්නවත් කොමර්ස් තෝරගන්නවත් ටෙක් තෝරගන්නවත් මම කියන්නේ නැහැ. එහෙම කියන්නේ මට අයිතියක් නැහැනේ. මොකද ජීවිත ඕගොල්ලන්ගේ සහ ඕගොල්ලෝ විෂය ධාරා තෝරගන්න හේතු දෙකයි. එකක් තමයි තමන්ගේ කැමැත්ත. දෙවෙනි එක තමයි තමන් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන ශාස්ත්‍රයනේ. ඔය දෙකනේ. ඒක ඉතින් මට තීරණය කරන්න බෑනේ. අපි කරන්නේ විෂය තෝරගෙන ආවම ඒකට උගන්වන එක. මාර මුල දවස්වල කිව්වා වගේ දැන් නැවත කියන්නේ මේක ප්‍රොජෙක්ට් එකක් නේ. අවුරුදු දෙකමාරක ප්‍රොජෙක්ට් එකක්. මේක පිළිවෙලට කරගෙන ගියාම අවසානයේ ඒක සක්සස් කරන්න පුළුවන්. ඉතින් 100ක් ආවම ප්‍රතිශතයක් විදිහට ගත්තම 90ක් අය උසස් පෙළ කරන්නේ නැහැ. උසස් පෙළ කරන්න ඇවිල්ලා 10ක් විතර ප්‍රමාණයක් උසස් පෙළ කරනෝ මෙන්න මේ කරන 10 අය විභාගයේ පාස් වෙලා විවිධ ශේෂ්ත්‍ර වලට යනවා. මේක අවුරුද්දක් විතර ගියාම සර් කියන එක ඇත්තයි කියලා තේරෙයි. O level පාස් වෙච්ච නිසා උසස් පෙළ කරන්න ඇවිල්ලා 90ක් අය වෙන ඒවා තමයි කරන්නේ. මේ කියන්නේ උසස් පෙළට අදාළ ටික අදාළව කරන්නේ එක වැඩයි. මොකද කරන්නේ? පන්ති ඇවිල්ලා යනවා. පන්ති ඇවිල්ලා යනවා. ඒ දින එකක් ලියාගෙන යනවා. සමහරට ඒක ලියන්නෙත් නැහැ. සමහරට අහන් ඉන්නෙත් නැහැ. සමහරට දින 4 පන්ති එන්නෙත් නැහැ. ඒකේ දෙකක් තුනක් ඇවිල්ලා එහෙම තමයි සාමාන්‍ය ස්වභාවය. මම අවුරුදු 30ක් ටියුෂන් කරලා මේ කියන්නේ. ඒතකොට අපි ඉතින් දැකලා තියෙනවා උත්සාහ කරනවා අපේ පාත් එකට ගන්න. ඉතින් සමහර අයට ඒක අමතක වෙනවා. තව 10ක් ඉන්නෝ එහෙම නැහැ. මොනවා හරි ටාගට් එකක් තියාගෙන ඒ ලෙවල් කරන දරුවෝ. ඒගොල්ලෝ ඒ ලෙවල් කරන්නේ. පාඩම් කරලා පන්තියට ඇවිල්ලා ඒ ප්‍රොජෙක්ට් එකේ ඉන්නවා. මං ගෝ ඒ ප්‍රොජෙක්ට් එකේ ඉන්නකොට පැය 24 මේකේ ඉන්න ඕනද ඕනේ නැද්ද? ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. එක දවසට එක විෂයකට පැයක් ගන්න විතර වෙන් කරලා විෂයන් තුනට පැය 3ක් වෙන් කරගත්තම පැය 21ක් තියෙනවා. මේ 21 ඕන මගුලක් කරලා මේ පැය 3 පිළිවෙලට හැමදාම වැඩ කරාම ඔබට මෙන්න මේ 10ට ඇවිල්ලා විභාග ප්‍රතිඵලය ලැබෙනවා. නමුත් දැන් මෙච්චර කල් පන්ති කියපු ළමයි දන්නවා ඇති අපිට පැය 21 නෙමෙයි පැය 24ක් මදි වුණානේ. මේ වැඩේට වෙලාවක් තිබුණේ නැහැ. වෙන වැඩවලට පැය 24ම ගත වුණා. එතකොට ඔබ මේ ගොඩට වැටෙනවා. මම ආරාධනා කරනවා පුළුවන් නම් මෙතෙන්ට වැටෙන්න පිරිසක් ඉන්නවා. මොනවා කිව්වත් මෙතෙන්ට වැටෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ හැමදාම විශ්වවිද්‍යාලය යනවා සහ ඉහළ පාඨමාලා වලට යනවා. ඒක තමයි ස්වභාවය. ඔගොල්ලෝ සාමාන්‍ය පෙළට කරපු විෂයන් 9ක් තියෙනෝනේ. ඔය 9ෙම තියෙන බර A level වල එක විෂයක තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක නිසා තමයි සාමාන්‍ය පෙළට මේ 9ක් ගත්ත ළමයි හැමෝම උසස් පෙළට ඒ 3ක් අරන් විශ්වවිද්‍යාලය යනවද? එහෙම සීන් එකක් නැහැ පුතා. එහෙම සීන් එකක් නැහැ. එකම ඒකක්වත් ගත්තේ නැති ළමයි
සදාකල් උසස් පෙළ පේල් වෙනවද? එහෙම එකක් නැහැ. එක මේකක් ගන්න නැති කට්ටිය ඒ තුනක් අරන් දිස්ත්‍රික් රෑන්ක් අරගෙනත් යනවා. මගේ මේ උසස් පෙළ උගන්වපු ජීවිත කාලේ මට එහෙම ඒවා තියෙනවා. සමහර අයට මේ දෙකයි තියෙන බුද්ධ ආගමටයි ඉතිහාසෙටයි. උසස් පෙළ ඒ තුනයි දිස්ත්‍රික් රෑන්ක් එකේ එක දැන් ඇමරිකාවේ ඉන්නේ. MSc එකට ගිහිල්ලා ඇමරිකාවේ ඉන්නේ. ඒකයි මම O level ප්‍රතිඵල 4-5කට අහන්නෙත් නෑ. මම කිසි කෙනකින් අහන්නෙත් නෑ. A කීයක් තියෙද B කීයක් තියෙද. ඒ කිසි දෙයක් අදාළ නෑ. අදාළ වෙන්නේ ඔබ දැන් මේ කරන වැඩේ කොහොම පිළිවෙලට කරනවද කියලා. මේක හරියට කරගෙන ගියාම ඔයගොල්ලන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන්. මට ඒකට අදාළ මඟ පෙන්වීම කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මඟ පෙන්වීම තමයි කරන්න පුළුවන්. වැඩ කරන්න බෑ. මොකද මේ මම නෙමෙයිනේ ඔයාලානේ වැඩ කරන්නේ. ඒ නිසා මේ වැඩ කරන එක ඔයාලා කරන්න ඕන. මඟ පෙන්වන එක මම කරන්නේ. දැන් මම ක්‍රමයක් කියලා දෙනවනේ. මේක කරන්න, මේ වැඩ ටික කරන්න, මේ විදියට පාඩම් කරන්න කියලා. එතකොට ඒක කරන එක තමයි ඔයාලා කරන්න ඕනේ. එතකොට විභාගේ පාස් වෙනවා. පුරුදු වෙන්න ටියුෂන් කරනව නෙමෙයිනේ. පුරුදු වෙන්න උගන්වනව නෙමෙයිනේ. ඒ කියන වැඩේ කියන විදියට කරගෙන ගියාම විභාගේ පාස් වෙනවා. ගොඩක් අයට එහෙම කරගන්න කො වෙලාව නැහැ, කො මතක නැහැ. හරි මොකක් හරි එකක්. එතකොට විභාගේ ෆේල් වෙනවා. මම ඉතින් ඊට වඩා දේවල් කතා කරන්නේ වැඩක් නැහැ. මොකද මොනවා කතා කරත් සමහරලාට ඕගොල්ලෝ කරන්නේ ඕගොල්ලන්ට ඕන වැඩේ නිසා. නමුත් යුතුයකමක් වශයෙන් මතක් කරා මේක කරගන්නේ කොහොමද කියලා ලොකු සැහැල්ලුවකින් නම් හිතන්න එපා. එහෙම يعني බොහොම සැහැල්ලුවෙන්ම මේක ගොඩ දාන්න බෑ. මොකද ගමේ දැන් හොයලා බැලුවොත් මේ දවස්වල ඔයාලා දන්නවා ඇති. ඔයගොල්ලන්ගේ වයසේ සියලුම දෙනා සාමාන්‍ය පෙළ පාස් ඇති. තාම يعني මෙලවම රහක් නැතුව පන්තියේ හිටපු කෙනෙක් ඇර උසස් පෙළ කරන්න බැරි තරමට ෆේල්ලා තියෙන අනිත් සියලු දෙනා පාස්නේ. ඔව්. එහෙම වුණාට උසස් පෙළ විභාගේ සියලු දෙනා පාස් වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය පෙළ තරඟකාරී විභාගයක් නෙවෙයිනේ. උසස් පෙළ තරඟකාරී විභාගයක්. ඒක සමත් වුණාම විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. ඒක තරඟයක්. ඔය ලියපු විභාගේ තරඟයක් නෙමෙයි. ඒකනේ වැඩි ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඔයගොල්ලෝ මාස 3ක් විතර පොඩ්ඩක් අන්තිම මාසේ try කළා තමයි ඔය දැන් තියෙන ප්‍රතිඵලය අරන් තියෙන්නේ. එහෙම ඉන්න ඕනේ. ඔව්. මේක එහෙම කරන්න බෑ. මේක එහෙම කරන්න බෑ. මේක පිළිවෙලට කරන්න සංකීර්ණයි. ඇඩ්වාන්ස් ලෙවල් කියන්නේ ඇඩ්වාන්ස් නිසානේනේ. ඔයතොට ඒ මට්ටමට අපි උගන්නන එකත් ඒ මට්ටමට උගන්නනවා මිසක් ඔයාලගේ මට්ටමට උගන්නන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. මම හැම වෙලාවෙම හැම පාඩමම ගෙනියන්නේ විභාග මට්ටමේ. හැබැයි ඕගොල්ලෝ ඉන්නේ විභාග මට්ටමේදී ඊට ටිකක් පල්ලෙහාද. පල්ලෙහා තියෙන්නේ. මම පල්ලෙහාට බැස්සොත් ඕගොල්ලෝනේ මාර හැපි. ඉන්න හැපි. මොකද කියන හැම එකම තේරෙනවා. විභාගෙට ගියාම එකක්වත් තේරෙන්නේ නැහැ. එහෙම තියෙනවා. මම ටික පල්ලෙහාට බහැලා ඉගෙනුවම ඕගොල්ලන්ගේ මට්ටමට මම කියන හැම එකම ඕගොල්ලන්ට තේරෙනවා. හෙන්න ආසයි. හොන්තම සර් විභාගයෙන් පස්සේ අපේ ආච්චි නෙමෙයි මී ආච්චිගේ ආච්චි ඉඳලා මුළු පරම්පරාව මතක් කරලා දෙස් තියාගෙන විභාග ශාලාවෙන් එළියට එන්නේ. එහෙමකෝ වැඩ කරන්නේ නැති කට්ටිය වෙනම කතාවක්. වැඩ කරන කාටවත් විභාග ලියන්න පුළුවන්ද බැරිද? බෑ. හැබැයි ලොකු ඔඩියන්ස් එකක් ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන්. මම එහෙම කරන්නේ නැහැ. මම කරන්නේ උසස් පෙළ මට්ටමේ කරන්නේ. ඔයාලා උසස් පෙළ කරනවා නම් මොකද කරන්න ඕන? පොඩ්ඩක් මේක උඩට ගොඩ වෙන්න මහන්සි වෙන මේකට ආවට පස්සේ ගේම නෑ. මුලදී පොඩි try එකක් දෙන්න වෙනවා මෙතෙන්ට එන්න. ඊට පස්සේ ඒ ගානෙන් ගියාම විභාගෙ කිට්ටු වෙනකොට අපි පොඩ්ඩක් A level වල level එකට චුට්ටක් නිකන් පොඩි මිලිමීටරයක් විතර පොඩි උඩට ලයින් එකක් ගහලා දෙනවා. විභාග ශාලාවෙන් එනකොට hina වෙවි එන්න පුළුවන්. එහෙම සමහරු පන්ති නිවාඩු දෙන දවසලත් කියලා යන්නේ කොහොම සර් එකක් එනෝ කියලා. ඒ ගානට අපි විෂය පැත්ත කවර් කරනවා. ඔයාලගේ පැත්ත කරගන්න. එච්චරයි. ඉතින් හොඳ අදිෂ්ඨානකින් වැඩ කරන්න හැමදාම පන්ති එන්න. මම මෙතනින් පස්සේ උගන්වන කිසිම එකක් ආපහු කරන්න ඒවා කරන්න මොකුත් නැහැ. ඔතනින් දිගට අපි කරගෙන යමු. ප්‍රමාදය ඉතින් පසුතැවීමට හේතු වේවි. ඒ ගැන හිතලා. right. මාතෘකාව ශුද්‍ර ජීව විද්‍යාව අලුත් කොටස. එතකොට මේක මයික්‍රෝ බයොලොජි කියලා කියන්නේ හැමෝටම ටියුට් එක හම්බ වෙන්නේ නැති. ශුද්‍ර කියලා කියන්නේ කුඩා කියන එක. මේ ජීවීන් කොච්චර කුඩාද කියනවා නම් මේක අර්ථ දක්වන්නේ
පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි කියලා. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි. ඒ කියන්නේ අපිට මෙහෙම බැලුවම පේන්නේ නැහැ. දර පියවි ඇසින් බලන්න බැරි නම් ඊටා කුඩා නම් ඊටා කුඩා දේවල් බලන්න උපකරණයක් තියෙනවා. මොකද්ද? දුරේක්ෂේද අන්වීක්ෂේද? ඔව්. දුරේක්ෂයෙන් කුඩා ඒවා බලන්න නෙමෙයි තියෙන්නේ. මොකක් බලන්නේ? ඔව් දුරේක්ෂය තියෙන්නේ. ඔය ඈත තියෙන ඒවා බලන්න. සමහර වෙලාවට දුරේක්ෂය ඕන වෙනවා. ඇය යන්න ගියා මැකිලා. අහලා තියෙනවනේ නේ? ඇය යන්න ගියා මැකිලා. ජීවිතවල තියෙන සිද්ධි. එතකොට අපිට ඕන වෙනව මොකද්ද? අන්වීක්ෂය නෙවෙයි දුරේක්ෂය. ඇය යන්න ගියා මැකිලා. ඒ වෙලාවට බලා ගන්න වෙනවා. එහෙම ඒවත් ওই ඒ ලෙවල් ජීවිත කාලවල වල අපි දැකලා තියෙනවා. එහෙම කමන්නේ. මේක බලන්න අපිට ඕන වෙනවා අන්වීක්ෂයක්. අන්වීක්ෂ වර්ග දෙකක් තියෙනවා. අපි මේ මට්ටමේ කතා කරනකොට අන්වීක්ෂයකින් බලන්න. අන්වීක්ෂය තියෙනවා අපිට ආලෝක අන්වීක්ෂය. ආලෝක අන්වීක්ෂය. ඊළඟට තියෙනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. සාමාන්‍යයෙන් ඇහැට පේන්නේ නැති ඒවා ආලෝක අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්. ආලෝක අන්වීක්ෂණුත් පේන්නේ නැති ඒවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ඔළුවෙන් උකුණෙක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවොත් මොකද වෙන්නේ? දකින්නකටම ලතෝනියක් ගහලා පැත්තකට පයින් බුදු අම්මෝ කියලා. ඒ මොකෝ උගේ මූණ අපිට පේන්නේ මොකෙක් වගේද? යකෙක් වගේ. එම අඬු තියෙනවා, අඬු වල ලෝම හිටන් තියෙනවා. දැන් අපිට නිකන් උකුණ ගත්තාම මොකද්ද පේන්නේ? පොඩි තිතක් වගේ නිකන් චූටි හැඩයක් තියෙන නිකන් බැලුවොත් එහෙමනේ පේන්නේ. අර උගේ සයිස් එක හිතා ගන්න පුළුවන්. අපේ මේ හැම දිහා එහෙම බැලුවොත් අන්වීක්ෂකකින් කොහොමද පේන්නේ? දැන් ඔය අත දිහා බලන්න. චූටි චූටියට පොඩි පොඩි කෑලි කෑලි වගේ වෙන් වෙලා තියෙනවනේ. බලන්න එහෙම පේනවද කියලා පේනවනේ. ඕක පේන්නේ අන්වීක්ෂයෙන් බැලුවම කැරපොත්තගේ බඩ පැත්ත වගේ. කැරපොත්තගේ අර බඩ පැත්ත බැලුවම තියෙනවනේ අර මෙහෙම කෑලි කෑලි බෙදිලා තියෙනවනේ. ඒ වගේ. ඒතර හිතන්න විශාලණය කොහොමද කියලා අපිට මේගොල්ලන්ව බලන්න ඕන නම් එක්ක ආලෝක අන්වීක්ෂයක් ඕන එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් ඕන. අන්වීක්ෂීය ජීවීන්. ඊතා හදිසියෙන් අවස්ථාවක මේ ශුද්‍ර ජීවීන් සමූහයක් එකට ඉන්නකොට සමූහය කුඩා වුණාට සමූහයක් එකට ඉන්නකොට සාමාන්‍ය හැට පේනවා. ඔගොල්ලෝ දැකලත් තියෙනවා. ඒ ශුද්‍ර ජීවීන් කියලා දන්නේ නැද්ද? දන්නේ. පියවි හැට පේනෝ සමූහයක් විශාල ප්‍රමාණයක් එකට ඉන්නකොට. දැකලා ඇත. පාන් කෑලි එහෙම පුස් කාලා තියෙනව දැකලා තියෙනව නේද? පුස් කියන්නේ මොනවද? දිලීර. පුස් කියන්නේ දිලීර. ඒ දිලීර ජාලය තියෙනකොට විශාල ප්‍රමාණයක් එකට එතකොට අපිට සාමාන්‍ය හැට පේන්න පුළුවන්. හැබැයි තනියම එකක් ගත්තොත් බලන්න පුළුවන්ද? බලන්න බෑ. එතකොට මේ ශුද්‍ර ජීවීන් කියන්නේ පියවි හැට නිරීක්ෂණය කරන්න බැරි අය. මේගොල්ලන්ගේ දේහ පරිමාණය මයික්‍රෝ හෝ නැනෝ ගණයේ තමයි වෙන්නේ. එක්ක මේගොල්ලෝ මයික්‍රෝමීටර් වලින් එහෙම නැත්නම් නැනෝමීටර් වලින් මනින්නේ. මේ දෙකම අහලා ඇති. මයික්‍රෝමීටර් නැනෝමීටර්. ඇහුවට ප්‍රමාණය ගැන අදහසක් නැතුව ඇතිනේ නේ. මිලිමීටර් එකක් කියලා කියන්නේ මීටරයකින් කොච්චරක්ද? මිලිමීටර් එකක් කියන්නේ මීටරයකින් කොච්චර එකක්? එමීට කල්පනා කරන්න මීටර් කෝදුව. මීටර් කෝදුවේ මිලිමීටර් කීයක් තියෙනවද? මීටර් කෝදුව මතකයි දැකලා තියෙනවනේ නේ. මීටර් කෝදුව මෙච්චර විතර උසයි. අපේ පපුව හරියට විතර උසයිනේ මීටර් කෝදුව. දැන් හිමීට කල්පනා කරන්න මීටර් කෝදුවේ ඇතුලේ මිලිමීටර් කීයක් තියෙනවද? මං උදව්වක් කරන්න. සෙන්ටිමීටර් කීයක් තියෙනවද? මීටර් කෝදුවේ සෙන්ටිමීටර් කීයක් තියෙනවද? ෂේප් එකේ පර්ස් එකට අත දාලා ගන්න අඩි රූල ගන්න කමන්නේ. අඩි රූල ගන්න.
ගන්න අපි ඉතින් මේක අය නන්න අඳුරන අය නෙවෙයිනේ. ඕගොල්ලෝගෙන් මගේ අඳුනා නොගත්ත එක කොටසයි. මොකද්ද? ඕගොල්ලෝ මගේ නම දන්නවා මම සිසිල් රත්නායක. මම අඳුරන්නේ නැත්තේ ඕගොල්ලන්ගේ නම විතරයිනේ. මේ අවුරුදු 30ෙම ඇවිල්ලා වාඩුනේ ඕගොල්ලෝනේ. වෙනසුනේ මොකද්ද? නමනේ. මේ පහුගිය අවුරුදු 30ෙම ඇවිල්ලා ඔය වගේ දරුවෝ ටිකක් වාඩි වුණා. සමහරු ඇවිල්ලා දිගටම හිටියා. සමහරු ඇවිල්ලා ගියා. සමහරු ගිහිල්ලා ආපහු ආවා. නම් ටික මම දන්නේ නැහැ. නමුත් ඔය දරුවෝමනේ හිටියේ. ඒක සමහරු පාඩම් කරලා විශ්වවිද්‍යාල ගියා. සමහරු පාඩම් කරන්නේ නැතුව ගෙදර ගියා. ආයේ ඕගොල්ලොත් එච්චර තමයි. ඒක වෙනසක් නැහැ. මට පේන වෙනසක් නැහැ. නම දන්නේ නැති එක විතරයි. රයිට්. ඔය අඩි රූලේ සෙන්ටිමීටර් කීයක් තියෙනවද? 10ක් 15ක් එහෙමනේ තියෙන්නේ. මීටර් කෝදුවේ සෙන්ටිමීටර් එතකොට කීයක් ඇද්ද? ඕකේ සයිස් එකයි මීටර් කෝදුවේ සයිස් එකයි අරගෙන කීයක් ඇද්ද? මීටර් කෝදුවේ සෙන්ටිමීටර් කීයක් ඇද්ද? 100ක් විතරනේ තියෙන්නේ. 1000ක් තියෙන විදියක් නැහැනේ. නේ? මේ වගේ සයිස් එකනේ. අන්න එහෙම තමයි මාරි. 100ක් දෙනවා සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් එකක මිලිමීටර් කීයක් තියෙද බලන්න. 10ක් තියෙනවනේ. සෙන්ටිමීටර් එකක මිලිමීටර් 10ක් තියෙනවා. මීටර් කෝදුවේ සෙන්ටිමීටර් 100ක් තියෙනවා. මිලිමීටර් කීයක් තියෙද? 10යිනේ. 10ව 100ක් නේ. 10ව 100ක් කීයද? 1000යි. එහෙනම් මිලිමීටර් එකක් කියලා කියන්නේ මීටරයකින් 1000න් පංගුවක්. මීටරයක් 1000ට බෙදලා එක පංගුවක්. මීටරයකින් 1000න් පංගුවක්. ඒ කියන්නේ 1000 කියන්නේ 10 තුන්වෙනි බලයනේ. 10 ඍණ 3යි මීටර්. මිලි කියලා කියන්නේ 10 ඍණ 3යි. ඊගාට මයික්‍රෝමීටර එකක්. μm මයික්‍රෝමීටර එකක් කියන්නේ මීටරයකින් මිලියනයෙන් පංගුවක්. මීටරයක් මිලියනයට බෙදනවා. කොහොමද මිලියනයට බෙදන්නේ? ඒ කියන්නේ මේක මිලිමීටර එකක් නැවත 1000ට බෙදනවා. මිලියනයට බිංදු කීයක් තියනවද? බිංදු 6යි. ඒක කලාපයේ දහස් කලාපයේ මිලියන කලාපය. මිලියනෙන් එකක්. මීටරයක් මිලියනයට බෙදලා එක කොටසක්. මේක ලියන්න පුළුවන් 10 කීවෙනි බලය කියලාද? 1.6 ලියන්න පුළුවන් 10 6 වෙනි බලය ඉරෙන් උඩට ආවයින් පස්සේ මොකද වෙන්නේ? 10 ඍණ 6යි. දැන් මෙතන ඉන්න හැමෝම ගණන් පාස්. කොහොම පාස් කරාද දන්නේ නමුත් පාස්. හරිනේ? නැනෝමීටර එකක් කියලා කියන්නේ. නැනෝමීටර එකක් කියන්නේ මීටරයකින් බිලියනයෙන් එකක්. දැන් බිලියනයට බිංදු කීයක් තියෙනවද? බිලියනයට තියෙන බිංදු ගානයි මිලියනයට තියෙන බිංදු ගානයි ඉගෙනුවේ මොන පන්තියේද ඉස්කෝලේ? මතක නැහැ. ඒක මතක නෑ වැඩිය. හේතුව ඒ පන්තියට එන්නේ ඔබ එක්කෝ සොඳුරු සිහිනයකින් අවදි වෙලා එහෙම නැත්නම් ඔබ ඒ පන්තියට එන්නේ අඳුරු සිහිනයකින් අවදි වෙලා. ඔය පාඩම තියෙන්නේ එක්තරා ශ්‍රේණියක ගණිතය පොතේ පළවෙනි පාඩම. ඔබ ඒ පන්තියට එන්නේ එක්ක සොඳුරු සිහිනයකින් අවදි වෙලා. සමහර අය එන්නේ අඳුරු සිහිනයකින් අවදි වෙලා. මම නම් ගියේ මොන සිහිනයකින් අවදි වෙලාද කියලාවත් දන්නේ. මතකත් නැහැ. මොකක්ද ඒ පන්තිය? 6 පන්තිය. 6 වසරේ ගණිතයේ පොතේ පළවෙනි පාඩම. 6ට යන්නේ සමහරු සොඳුරු සිහිනයකින් ශිෂ්‍යත්වයට පාස් වෙලා. මම ඇතුළු මෙතන තවත් පිරිසක් ඇති ශිෂ්‍යත්වයේ පෙළලා අඳුරු සීනයකින් ගිහුව මට ඒ කාලේ ගාණක් නැහැ. මොකද අපේ අම්මා කිසි දෙයක් ගණන් ගන්නෑ. මං උපාධියක් ගත්තටවත් අපේ අම්මට එහෙම ලොකු සීන් එකක් නැහැ. ඔව්. කොහොමත් විභාගේ පාස් වෙන්න ඕනේ එහෙමයි අම්මා කියන්නේ. ශිෂ්‍යත්වයේ ෆේලුනේ ඇයි කියලා තාමත් මං කල්පනා කරනවා. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ පුතා තමයි අපේ පන්තියේ හිටියේ. මම පන්තියේ පළවෙනියා. ඌ පන්තියේ 11 වෙනියා. ඌ ශිෂ්‍යත්වයේ ෆේල් නම් මං කොහොමත් ෆේල්. ඒ කාලේ ඉස්කෝලවල හැටි. ප්‍රින්සිපල්ගේ පුතා පාස් නැත්තම් මම කොහොමවත් පාස් වෙන්න විදියක් නෑ. මොකද පාස් වුණත් ප්‍රතිඵල කියන්නේ නෑ. අපිට අපේ අම්මලට එහෙම ගෙදරින් ගිහිල්ලා අහන්න තේරෙන්නේ නෑ. ටිකක් උඩට එනකොට ඉතින් දැන් තේරෙනවනේ නේ. සාමාන්‍ය පෙළ ලිව්වම තේරෙනවා. උසස් පෙළ ලියනකොට තේරෙනවා. දැන් ඔයාලට ඉතින් තනියෙන් බලා ගන්න පුළුවන් නේ. ඔව්. අපිට එහෙම තිබ්බේ නෑ. ඒ කාලේ ඔයාලට තියෙන ඔය 6 වසරේ පාඩම මම දැන් කියා දෙන්නම්. දැන් තේරෙන නිසා. දැන් තේරෙන නිසා. අපිට සාමාන්‍යයෙන් ඉලක්කම් මේකට කියන්නේ ඒකක කලාපය.
ඊගා එක දහස් කලාපය, ඊළඟ එක මිලියන කලාපය, ඊළඟ එක බිලියන කලාපය, ඊළඟ එක ට්‍රිලියන කලාපය. ඔතනින් ඉස්සරහටත් ඕන තරම් කියවන්න පුළුවන්. ඒවට වෙනම පොත් තියෙනවා සූචිය කියලා එකක් තියෙනවා. ඒකෙන් පුළුවන්. මේක ඒකක කලාපය. මේක දහස් කලාපය. මේක මිලියන. මේක බිලියන. මේක ට්‍රිලියන. මේ ඉලක්කම් කියවන්නේ මෙහෙමයි. මෙහෙම කලාප වලට බෙදලා ඔය ඉලක්කම් 15 එකක් කියවන්න පුළුවන්. මෙතන ඉලක්කම් තුනේව කියවන්නේ කොහොමද? ඉලක්කම් තුනේව පුළුවන් 175 199 999 දක්වා කියවන්න පුළුවන්. අන්නේ ඉලක්කම කියලා අගට කියනවා. එච්චර ට්‍රිලියන, මෙච්චර බිලියන, මෙච්චර මිලියන, මෙච්චර දහස් අච්චරයි කියලා කියවනවා. එහෙම තමයි ඉලක්කම් කියවන්නේ. නිකන් විහිළුවට වගේ බලන්න පවුනේ 6 වසරේ මතක නැති නිසා අඳුරු සීනෙන් ආවනම් ඉතින් ඒක හරියන්නේ. චුට්ටක් නිකන් කියලා දෙන්න. මේ කොහොමද කියවන්නේ? 125 නේ. මේ කියවන්නේ කොහොමද? මේ සම්පූර්ණ එක මේක කියලා අගට කියන්න ඕන මොකද්ද? ලක්ෂ කියන්නේ ඒ ලක්ෂ කියන්නේ මුදලාලිලානේ. මුදලාලි කියන්නේ 1,24,125 කියලා. ලක්ෂ මුදලාලිලා කියන්නේ. අපි කියන්නේ කොහොමද? 124,125. 124,125. ඉංග්‍රීසියෙන් කොහොමද ගණන් කරන්නේ එහෙමනේ? මේක කොහොමද කියන්නේ? මේ ඉලක්කම කියලා මේක කියන්නේ. 257 මිලියන 124,125යි. මේ කියන්නේ කොහොමද? ඔය කියනෝනේ පාර්ලිමේන්තුවේ එහෙම ලොකු ඉලක්කම් කියනෝනේ. ඒතර බින්දු ගාන දැනගත්තම දන්නව මොකද්ද වෙන්නේ කියලා. කොහොමද කියන්නේ? 376 බිලියන 157 මිලියන 124,125. ඉස්සරහට තායක ගලිවත් කොහොමද කියන්නේ? එච්චර ට්‍රිලියන, මෙච්චර බිලියන, මෙච්චර මිලියන, මෙච්චර දහස් අච්චරයි. කොහොමද කියවන්නේ? නිකන් අර 6 වසරේ අඳුර යන්න කිව්වේ. එතකොට මේක 1000න් එකයි, මේක මිලියනෙන් ඒකක දහස් මිලියන, මිලියනෙන් එකයි, මේක බිලියනකින් මීටරයක් බිලියනයකට බෙදලා කොටසකට අපි කියනවා නැනෝමීටර් කියලා. ඒක අපි ලියන්නේ මේක ඒකක දහස් මිලියන බිලියන. මේක ලියනවා අපි 10 - 9යි මීටර්. මේක තමයි ගණය. මම මේ ඉලක්කම් ටික දුන්නේ පොඩි අදහසක් එන්න. මේක ඉතින් 1000 එක දන්නෝ. මේක මිලියනය, මේක බිලියනය. 10 - 9 කිව්වත් එච්චර තේරෙන්නේ නැති නිසා එහෙම කිව්වේ. එතකොට මයික්‍රෝමීටර් කියන්නේ මීටරයකින් මිලියනයෙන් පංගුවක්. නැනෝමීටර් කියන්නේ මීටරයකින් බිලියනයෙන් පංගුවක් වගේ කුඩා ප්‍රමාණ. එතකොට ශුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණය අපි ගණනය කරන්නේ මෙන්න මේ විදිහට. මිලිමීටර් සයිස් එක නෑ, ඊට වඩා කුඩායි. මයික්‍රෝමීටර්, නැනෝමීටර්. නිකන් දැනගන්න කියන්නේ අපේ ශරීරයේ සාමාන්‍යයෙන් සෛල තියෙනවා 10/12 වෙනි බලයක්. සෛල 10/12 වෙනි බලයක් කියන්නේ 1.12. අපේ ශරීරයේ ශුද්‍ර ජීවීන් ඉන්නෝ 10/13 වෙනි බලයක්. ඒ කියන්නේ සෛල ගාන වගේ කී ගුණයක්ද? 10 ගුණයක්නේ. ඒතර අපේ වැඩිපුරම ඉන්නේ මොකුන්ද? ශුද්‍ර ජීවීන් තමයි ඉන්නේ. බැරි දැන් හිතන්න ශුද්‍ර ජීවී ගොඩක් මේ හිටියට සැකයිද? ඔය ශුද්ධ ජීවීන් ටික නැති වුණොත් මොකද්ද වෙන්නේ? නිකම්ම මෙහානේ ඔය ශුද්ධ ජීවීන් ටික අපේ ඇඟේ නැති වුණොත් එකක් තමයි කාල වැඩක් නෑ. කෑවට වැඩක් නෑ, දිරවන්නේ නෑ. ආහාර මාර්ගෙන් ශුද්ධ ජීවීන් ටික තමයි ආහාර ජීර්ණය කරන්නේ. ඊගර මේ හැම මතු පිට විශාල ශුද්ධ ජීවී ප්‍රමාණයක් ඉන්නවා. උන් හදිස්සියවත් නැති වුණොත් මොකද්ද වෙන්නේ? මෙහෙම එළී ඉන්න බෑ. ඉන්න වෙන්නේ ICU එකේ වගේ ශුද්ධ ජීවීන්ගෙන් තොර කලාපයක. මේ පරිසරයේ විශාල ශුද්ධ ජීවීන් ප්‍රමාණයක් ඉන්නෝනේ. උන් පට ගාලා මේව සම්පූර්ණ ආසාදනය කළ මේ හරි සේරම කුණු වෙලා යන තුවාල හැදිලා හැමතැනම. දැන් මේ ෂේප් එකේ ඉන්නේ අන්න අර 10 13 වෙනි බල නිසා එනෝ එළියෙන් ඇටැක් කරන්න එනෝ. එනකොට අර අපේ හැම මතු පිට ඉන්න කට්ටිය මොකද කරන්නේ? ඒගොල්ලන්ට ඇටැක් කළා අපි බේර ගන්නවා. අපි ජීවත් වෙන්නේ මෙන්න මේ ක්‍රමයට. සහජීවනයේ නෙමෙයි. ඒක දේශපාලනික වචනයන්නේ. සහජීවනයේ නෙමෙයි. සහභෝගී ජීවන රටාවක්.
සහභෝගී. ඒ කියන්නේ අපි නැත්නම් ඒගොල්ලොත් නැහැ. ඒගොල්ලෝ නැත්නම් අපිත් නැහැ. එයාලට අපි ඕන, අපිට එයාලා. එයාලා අපිට ආදරේ, අපි එයාලට ආදරේ. ආදරේ හැටි දන්න ඕනේ. පොඩ්ඩ හරි මිස් වුණොත් ඒ කට්ටියම අපිට ෂොට් එක දෙනවා. ඔව්. ආදරෙත් එහෙමනේ. අච්චර හොඳට දැන් සහභෝජීව ඉන්න ඕනේ. ඔය හරි වැටිලා හරි ඔය මොහොක හරි ඇතිල්ලා හරි හැම තුවාල වෙලා මේ හැම ඉරිලා යනවා. මොකද තුවාල වෙන්නේ වැටිලා. පිළිනොය දන්න ඕනේ. මෝටර් සයිකලෙන් ගියා බරාස් ගාලා විශාල ශබ්දයක් ඇහුණා. අම්මෝ ගාන පොඩි ශබ්දයක් ඇහුණා. එතනින් පස්සේ මොකෝ වෙන්නේ? ඔය වෙලාගෙන එනවා. මෙහෙම තියෙනවා මේ ටික නෑ. අත තියෙනවා මේ ටික පාරේ. ඇතිල්ල ගිහිල්ලා. වෙලා තියෙනවනේ නේ. ඔව්. දැන් මෙතන විවෘතයිනේ. මොකද වෙන්නේ? එළියේ ඉන්න සුදු ජීවි ටිකයි අපේ ඉන්නේ උන් ටිකයි ඔක්කොම එකතු වෙලා මෙතෙන්ට මොකද්ද වෙන්නේ? ඔව්. හොඳ වෙනවද කුණු වෙනවද? බෙහෙත් දැම්මේ නැත්තම් මොකෝ වෙන්නේ? ඉස්සෙල්ලා ලාවට ඉස්ම එනවා. වටේ කහ පාට වෙනවා. වේදනාව වැඩි වෙනවා. මොකද වෙන්නේ? අපි කියනවා තුවාලේ මොකක් කරේ කියලා. පැසවනොයි කියලා කියනවා. ඒක නෙවෙයිනේ. අන්න එතකොට ඒ කියන්නේ කොහොමත් මෙහෙමනේ. ඉස්සෙල්ලාම ෂොට් එක දෙන්නේ ඈත ඉන්න කට්ටියද ළඟ ඉන්න කට්ටියද? දැන් යාළුවගෙන් ඉස්සෙල්ලාම ඔයගලන්ට ෂොට් එක දෙන්නේ කවුද? කවදාවත් දැකපු නැති පොරවල්ද මේ ළඟ ඉන්න කට්ටියද? ඔව්. ෂේප් එකේ පරිස්සමින් ඉන්න ඕක තමයි ඇහැටි. ස්වභාවය එහෙම තමයි. ඒ නිසා මේගොල්ලෝ සහභෝජී වුණාට මතක තියාගන්න යම් කිසි සිද්ධියක් වුණොත් දැන් ඔයාලට ප්‍රතිශක්තිකරණය අඩු වුණොත් ඇඟේ ශක්තිය අඩු වුණොත් පටපට ගාලා ඔය සුද්ධ ජීවීන්ගේ ආසාදන ලෙඩ රෝග එනවද නැද්ද? එනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි එහෙමයි කියලා ඒගොල්ලෝ නැතුව අපිට ඉන්නත් බෑ. දෙගොල්ලෝ දෙපැත්තට ෂේප් එකේ ඉන්නේ. ඒකට කියන වචනේ මතක තියාගන්න සහභෝගී ජීවන රටාව. සහභෝජී කියලාත් තියෙනවා සහභෝගී කියලාත් තියෙනවා. දෙපැත්තට ෂේප් වෙලා ඉන්නවා. ඒක තමයි ස්වභාවය. ගන්න පුදාලා ටියුට් එක අපි පොඩි නොට් එකක් දාගමු. ටියුට් එක තමයි තියෙන්නේ මේක පාඩම් කරන්න. මේ පාඩමට ටියුට් 5ක් විතර තියෙනවා. ඒ පහෙන් ෂේප් කරගන්න පුළුවන්. ලියන්න ඔතන අපිට දීලා තියෙනවා සුද්ධ ජීවීන්ගේ ස්වභාවය සහ විවිධත්වය කියලා එක හයිලයිට් කරගන්න. මාතෘකාව හයිලයිට් කරවන්න. right. ඔය ලෝකේ පළවෙනි වතාවට ඇන්ටනි වොන් ලීවන් හුක් කියන විද්‍යාඥයා තමයි සරලන්වීක්ෂය නිපදවලා තියෙන්නේ. ඊට ඒ කියන්නේ සරලන්වීක්ෂය නිපදවන්නේ නැතුව සුද්ධ ජීවීන් බලන්න බෑනේ. ඒ මොකෝ බලන්න බැරි. පියවැසින් බැලුවම පේනවද පේන්නේ නැද්ද? පේන්නේ නැහැ. නමුත් ඔය ඇන්ටනි වොන් ලීවන් හුක් කියන විද්‍යාඥයා සරල අන්වීක්ෂයක් හොයාගෙන තියෙනවා ලෝකේ පළවෙනි වතාවට. නිකන් ඕගොල්ලෝ හිතන්නේ මෙහෙම පොර මොන වගේ වැඩ කරන්නේ නැද්ද? මෙහෙම බැලුවම පේන්නේ නැති ඒවා ඒකෙන් බැලුවම පේනවා. ඒකනේ ඔය සරල අන්වීක්ෂය. මෙහෙම බැලුවම පේන්නේ නැහැ පියවැසින් ඒකෙන් බැලුවම පේනවා. පොර මොකද්ද කරන්නේ නැත්තේ? දිගටම බලාගෙන ඕන එකක් බලන්නේ නැති අලුත් සීන් එකක් නේද? මෙහෙම බැලුවා පේන්නේ, එහෙම බැලුවා පේනවා. එතකොට මොකද කරන්නේ? ඕන එකක් බලනවා, එපා එකක් බලනවා, අහුවෙන හැම එකම මොකද කරන්නේ? ගේනවා ඒක තියලා බලනවා. මාරයිනේ. ඔහොම බලාගෙන යනකොට නැතුව හිතන්නේ බා මේ අන්වීක්ෂය හදපු ගමන් ටකස් ගහලා මේ සුද්ධ ජීවීන් පේනවද? එහෙම පේන සීන් එකක් නැහැ. ඒක අමුතු කතන්දරයක්. එහෙම වෙන්නේ නැහැ. නේ? එහෙම වෙන්නේ නැහැ. එයා ඉතින් මේක අලුත් සීන් එකක්. දැන් ඕගොල්ලන්ට උනත් අලුත් දෙයක් අහුනොත් මොකද කරන්නේ? ඕගොල්ලන්ගේ එකක් කියන්නම්. අලුතෙන් ගේම් එකක් ගහන්න පටන් ගන්න. මොකද කරන්නේ? ඒ අතටක් ගහලා මේ අතටක් ගහලා උදෙක් ගහලා අවසක් ගහලා හාන්සි වෙලක් ගහලා වාඩි වෙලා ඉඳනක් ගහලා ඕකට කරන්න තියෙන හැම මගුලම කරනෝ නේද? කරලානේ එක සිද්ධි අහුවෙන්නේ. අන්න ඒ වගේ තමයි. ඒ කාලේ ගේම් නැහැනේ. ඇන්ටනි මොන් ලීවන් හුක් මොකද කරේ? සරලන් වීක්ෂේ හොයාගත්තා. බලාගෙන ගියා. මට නිකන් හිතා ගන්න පුළුවන් බලපු බැරිල කොහොමද කියලා. ඉතින් මේක නිකම් පේන්නේ නැහැ. ඒකෙන් බැලුවම පේනවා. එතකොට හිතෙන්නේ හැම එකම මොකක් කරන්නේ? නිකම් පේන එකත් බලන්න හිතෙන්නේ මොකකින්ද? හිතන්නේ එතකොට මාර බැලිල්ලක් බලලා අන්තිමට මිනිස්සයා දැනගන්නවා පියවියසට පේන්නේ නැති අන්වීක්ෂයෙන් විතරක් පේන ජීවි කොට්ටාශයක් ඉන්නවා කියලා වාර්තා කරනවා. ඒක තමයි සුද්ධ ජීවීන් කියලා එන්නේ. හැබැයි සුද්ධ ජීවීන් සොයාගත්තේ ඇන්ටනි මොන් ලීවන් හුක් කියලා විද්‍යාවේ කොහොමවත් නැහැ. එහෙම ගන්නෑ. විද්‍යාවේ තියෙන්නේ සුද්ධ ජීවීන් හොයාගත්ත කියලාද සරලන්වීක්ෂයක් හොයාගත්ත කියලාද? සරලන්වීක්ෂයක් හොයාගත්ත. පසු කාලීනේ ඒක ටික ටික දියුණු වෙලා එනවා.
ඔතන ඔය නම කවදාවත් විභාගෙට අහන්නේ නැහැ. එහෙම අහන්නේ. උසස් පෙළ පේපර් එක අහන්නේ නැහැ. මේ සොයාගත් විද්‍යාඥයා කව. එහෙමයි. මේ ඇයි ඒව අහන්නේ නැත්තේ? ඒ අර පහ වසරේ නේ වැහුවේ. අට වසරේ. මේකේ අහන්නේ ඊට වැඩිය තව ඇඩ්වාන්ස් දේවල් තියෙනවා. නිකන් දැනුමට හයිලයිට් කරලා තියාගන්න. අහන්නේ කියලා මම කැට තියලා කියනවා අහන්නේ. ඒ ලෙවල් පන්ති අහන්නේ ඒවා. ඇන්ටනි බොන් ලීවන් හුක් නැමැති විද්‍යාඥයා විසින් ප්‍රථම වරට සරල අන්වීක්ෂයන් නිපදවා ශුද්ධ ජීවීන් නිරීක්ෂණය කර වාර්තා කර ඇත. මෙන්න මේක අහනවා. ඊළඟ තරුවේ ලියන එක අහනවා. ඒකනේ තරුවක් දාලා තියෙන්නේ. ඕක මම ලියන්නේ ශුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා. ශුද්ධ ජීවීන්ගේ හැඳින්වීම. ලියන්න මෙහෙම පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන්. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන්. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන්. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් ශුද්ධ ජීවීන් ලෙස හඳුන්වයි. ජෛව ගෝලයේ වඩාත් ප්‍රමුඛවම දක්නට ලැබෙන ජීවීන් කාණ්ඩයේ ශුද්ධ ජීවීන්ය දේහ ප්‍රමාණය මිලිමීටර් 0.1කට වඩා කුඩයි. ඒ කියන්නේ මිලිමීටර් 1කට මේ මිලිමීටර් 10.1කට වඩා කුඩයි. මිලිමීටරයකින් 10න් බංගුවන්නේ දශමික. ඊට වඩා කුඩා කියන්නේ අඩුරුලෙන් මනින්න බෑ. අඩුරුලෙන් මනින්න පුළුවන් පොඩිම දිග කීයද? ඔයගොල්ලන්ගේ අඩුරුලෙන් මනින්න පුළුවන් පොඩිම දිග කී මිලිමීටර් දශමිකක් පුළුවන්ද මිලිමීටර් එකක් පුළුවන්ද? මිලිමීටර් එකයිනේ. මිලිමීටර් එකක් 10ට බෙදනවා කියන්නේ කොච්චරද? අඩුරුලේ තියෙන පොඩිම ඉරි කෑලි දෙකක් අතර තියෙන චූටි දුර තියෙන්නේ. ඔය පෑන් තුඩ විතර. ඒ දුර නැවත බෙදන්න ඕන 10ට. හිතන්නවත් බෑ නේද? ඕක හිතන්න මොකද ඕක හරියට දෙකට බෙදන්න පුළුවන්ද කියන්නේ? බෑ පෑන දිනකොට දෙකට බෙදන්න දෙන්නේ නැහැ වැහිලා. එහෙනම් පෑන තුඩ ඔයිට වඩා මොකද වෙන්න ඕන? සෑහෙන්න හීනි වෙන්න ඕනනේ. නැත්නම් ඕකේ මැදට තියන්න බෑනේ. එච්චර කුඩා ප්‍රමාණයක් ඒක සාමාන්‍ය හැට පේන්නේ නැහැ කියලා කියන්නේ. එම නිසා ශුද්ධ ජීවීන්ගේ දේහ ප්‍රමාණය මයික්‍රෝමීටර් හෝ නැනෝමීටර් වේ. මයික්‍රෝමීටර් කියන තැන ලියා ගන්න μm කියලා. μm නැනෝමීටර් කියන තැන ලියා ගන්න nm කියලා. මයික්‍රෝමීටර් μm නැනෝමීටර් nm. මයික්‍රෝමීටර් නැනෝමීටර්. උදාලා ඔතන යට තියෙන හිස්තැන මේක ලියා ගන්න. මෙන්න මේක නම් මතක තියා ගන්න හොඳේ. මිලි කියලා කියන්නේ 10 ඍණ 3යි. මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6යි. නැනෝ කියන්නේ 10 ඍණ 9යි. මිලි 10 ඍණ 3යි. මයික්‍රෝ 10 ඍණ 6යි. නැනෝ 10 ඍණ 9යි. ඔය තියෙන සම්පූර්ණ ඉඩ ඇතුලේ ලියන්නේ මේ කෑල්ල විතරයි. ඒ නිසා ඔබට කැමැති පරිදි ලස්සනට ලියා ගන්න. අපි ඔය අතරේ සම්පූර්ණයෙන් ඔය ටික විතරයි ලියන්නේ. ටියුට් එක හම්බුණානේ හැමෝටම. ඔව්. ටියුට් එකේ ඔය හිස්තැනක් දීලා තියෙන එතන ලස්සන ලියා ගන්න. නැනෝ මයික්‍රෝ ටික ඔක්කොම. ඊයේ සතියේ දවසට පැයක් හමාරක් බලන්න වෙලාවක් තිබුණාද? ප්‍රතිඵල ඇවිල්ලා පාටියක් දැම්මද? ඒක තමයි පේනවා. දැන් මේ සතිය පටන් ගන්න ඕන. දැන් හරිනේ ප්‍රශ්නේ නේ. ඔව්. ඒ කතාව දැන් ඉවරයි. ඒක නිසා පාටි දාලා හරි ඕන එකක් දාලා ඕ ලෙවල් පාස් උනේ කියලා පාටි දාන්න එපා හොඳයි. ඒ වගේම මොකක්ද වැඩි ගණන් ගන්නත් එපා. එමුකෝ මොකද කවුරුත් ඕ ලෙවල් ගණන් ගන්නෑ නේ ඒක නිසා. ඕ ලෙවල් ගණන් ගන්න ලංකාවේ එකම එක පිරිසක් ඉන්නවා. ඒක ගෙදර ඉන්න කට්ටියද? නෑ. කවුද? ඕ ලෙවල් උගන්නපු සර්ලයි මිස්ලා. එච්චර. අනිත් වෙන කවුරුත් ගණන් ගන්නෑ. අපි නම් 7 5කට ගණන් ගන්නනේ. ඔය O level වල ඉංග්‍රීසි වලට C එකක් නැත්තම් C එකකට වඩා 15 සාමාර්ථයක් තියෙනවා නම් ඉංග්‍රීසි වලට මේ ෂේප් එකේ ඉංග්‍රීසි පන්තියකට සෙට් වෙලා මේ දෙසැම්බර් වලට අපහු ඇප්ලිකේෂන් දාන්න පුළුවන්ද? පුළුවන් නේ. තාම දාන්න පුළුවන්. දාලා ඉංග්‍රීසි C එකක් හදලා තියාගන්න මේ ඒක අර
මේ ඉස්සරහා කාලවල වලදී එකක් තමයි සමහර ජොබ් ඉන්ටර්වයුව වලදී O level 100ක බලනවා ඉංග්‍රීසි වල ඊගාට කැම්පස් එකට දාන සමහර කෝසස් වලදී කියන්නේ ඔයාලගේ මේ ටෙක් කෝසස් නෙවෙයි අදර් කෝසස් තියෙනවනේ. අන්න ඒවට 100ක අහනවා. ඒ නිසා ඒක ෂේප් එකේ හදලා තියාගන්න. ඉස්සරහදී හදන්න බෑ. ඒ කියන්නේ A level ප්‍රතිඵල එනකොට 100ක තියෙන්න ඕන. A level ප්‍රතිඵලෙන් පස්සේ බෑ. එහෙම ඉංග්‍රීසි 100ක නැත්තම් ඔව්. කලින් ගියු පන්තියට යන්න එපා. එතකොට හරි නෑනේ නංගි ලෙවල් එක තියෙනවා. ගමේකට යන්න එපා. ෂේප් එකේ මාතරාවම ඒ නැගමන් එකක් සෙට් කරගන්න ඔය තියෙන පන්තියක් කොහේ හරි. එතකොට එහෙම ඉතින් අපිට පොඩි මේකක් තියෙනවනේ. අනිත් අපි පාස් වෙලයි කියලා ඉඳලා එහෙම. ඒක සාමාන්‍යයිනේ. එහෙම එකක් නැද්ද? එහෙම එකක් තියෙනවනේ නේ. ආයේ ගියපු පන්ති ගමේ ආපහු ඕලෙල් පන්ති යන්න පුළුවන්ද? රෙද්දක් කරන් යන්න බෑනේ එහෙම. ඒවා පුතා මේ සාමාන්‍ය දේවල් නේ. දැන් ගමේ දැන් අපි පොඩ අඩියක් පොඩ චුට උඩින්නේ යන්නේ දැන් ප්‍රතිඵල ආවට පස්සේ එහෙම සීන් එකක් තියෙනවනේ 8 9 10 කට්ටියට නිකන් එහෙම දැන් මේ පාර විභාගෙ ලියන්නේ උන්රුවල්නේ අපි දැන් එක ලෙවල් එකට ඇවිල්ලානේ තියෙන්නේ නමුත් අතන අඩුවක් තියෙනම් සද්ද නැතුව ඒක මාතර ඉංග්‍රීසි පන්තියට හරි වල සෙට් වෙලා අනිවාර්යෙන් 100ක දාගන්න අනිත් ඒවා නම් එච්චර අවුලන්නේ අනිත් ඒවා අහන්නේ ඉංග්‍රීසි 100ක අහනවා ගොඩක් අර සමහර ඔය වෘත්තීය පාඨමාලා ඔයගොල්ලෝ අර දානෝනේ ඒ ලෙවල් වලින් පස්සේ ඔය සීමන්ස් අනම්මනම් ඔය මෙරායන් කෝසස් එකේ ඒවා වෙන අවුල ඒවට කෙලින්ම 100ක අහනවා. ඒක හදලා තියාගන්න දාලා එතකොට 100ක අහනවා කියන්නේ AB තියෙනවා නම් 100ක ගන්න ඕනේ නැහැ. එහෙම C නෙමෙයි. ඔව් දැන් මෙතන B එක තියෙන එක කල්පනා කරනවාදී යකෝ 100කට මම කොහොමද ලියාගන්නේ? එහෙම මගුලක් නෙමෙයි. 100කට වඩා ඉහළ සාමාර්ථයක් විතරයි ඕන. නෑ දන්නේ නෙමෙයි කොහොම හිතා ඉන්නවද කියලා. ඒකේ රයිට්. අපි යමු ඊළඟට ශුද්‍ර ජීවීන් ජීවත් වන පරිසරය. ශුද්‍ර ජීවීන් ජීවත් වන පරිසරය. රයිට්. උදා ඕකට දෙන්න තියෙන තනි උත්තරයක් ඔච්චර જાති තිබුණට. ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා මෙන්න මෙහෙම. දැන් ඔය වෙන ජීවීන් ඉන්නේ මහා ජීවීන්. මහා ජීවීන් ජීවත් වෙන හැම තැනම ජීවත් වෙනවා. ලොකු එවුන් ඉන්නේ ඇහැට පේන එවුන්. ඒ මහා ජීවීන් ජීවත් වෙන ඕනම තැනක ඉන්නවා. ඒකේ කිසි තර්කයක් නැහැ. හැබැයි ඊට අමතරව ඔය මහා ජීවීන්ට ජීවත් වෙන්න බැරි තැන්වලත් ඉන්නවා. මට නිකන් හිතෙන්නේ ශුද්‍ර ජීවීන් හැම තැනම ඉන්නවයි කියලා වගේ තමයි නිකන් මට හිතෙන්නේ. හැම තැනම ඉන්නවා. නැති තැනක් නැහැ. එතකොට ෂේප් එකේ කල්පනා කරන මහා ජීවීන් ඉන්න තැන්. මහා ජීවීන් කියන්නේ ඇහැට පේන අය ඉන්න තැන්. කොහෙද ඉන්නේ? ඇහැට පේන එවුන් කියන්නේ බල්ලෝ බලල්ලෝ කුරුල්ලෝ ගැඩිවිල්ලෝ පණුවෝ මාළු ඒ ඇහැට පේන එවුන්නේ නේ අලි කොටිත් පේනෝ එහෙම කොහොම ලොකුම ලොකුයිනේ ඔය මෙහෙම බැලුවම පේන සෙට් එක මැස්සෝ මදුරුවෝ කුරුමිනේ චූටි චූටි සත්තු මදුරුවෝ ගැන මේ දවස්වල කතා කරන්න හොඳ නැහැ ඩෙන්ගු විශාල වශයෙන් පැතිරෙනවා නමවත් කියන්න හොඳ නැහැ නම කිව්වේ නැහැ කියලා දුන්නෝ ෂොට් එක හැදෙනවා ඒක වෙනයි කොහොමද ලොකු මහජීවීන් ඉන්න තැන් මොනවයි උන් ඉන්න හැමතැනම ඉන්නවා කොතනින් පසේ ඉන්නවා ජලයේ ඉන්නවා. පසේ සතු ඉන්නවද? පණුව ගැඩිවිල්ල ඔක්කොම ඉන්නවනේ. එහෙනම් ඉන්නවා. ජලයේ මාළු ඉන්නවා. වායුගෝලේ අපු ඉන්නවා. වායුගෝලේ ඉන්නවා. ඊගාට වෙනත් සතුන්ගේ දේහය මත වෙන සතුන්ගේ දේහය මත ඉන්නවද? සතුන්ගේ ශරීරය මත? ඔව් ඉන්නෝනේ. එමේ හිට ඔළුව අත ගෑවොත් එහෙම බලා ගන්න පුළුවන්. උකුණෝ. උකුණෝ විතරනේ වෙන සත්තු ඉන්නෝනේ සත්තුන්ගේ මත වෙනසත් මැක්කෝ ඉන්නවා. ඔයගොල්ලන්ගේ මැක්කෝ නැහැ. බල්ලන්ගේ වගේ එහෙම මැක්කෝ ඉන්න. කියන්නේ වෙනත් ජීවීන්ගේ සතුන්ගේ දේහ මත ඉන්න පුළුවන්. දේහ අභ්‍යන්තරේ ඉන්න පුළුවන්. දැන් මම එකක් කිව්වා එහෙම ඉන්නවයි කියලා. අපේ ආහාර මාර්ගයේ ඉන්නෝ ලැක්ටෝබැසිලස්. ඒගොල්ලෝ තමයි ආහාර මේ ජීර්ණය කරන්නේ. අර ටීවී එකේ යෝගට් ඇඩ් එකක් යනවා. අහලා තියෙනද? චණ්ඩි බණ්ඩි ප්‍රෝබයෝටික් කියලා එකක් අහලා තියෙනවද? ප්‍රෝබයෝටික් කියලා කියන්නේ ආහාර මාර්ගය සක්‍රිය කරන සුද්ධ ජීවනික ක්‍රියාව. ඒවක යෝගට් වල තියෙනවා කියලා කියන්නේ. ඒතර ආහාර මාර්ගයේ ඉන්න ශරීර අභ්‍යන්තරයේ ඉන්නවා. දේහය මතු පිටිනවා. ශාකවලත් ඉන්නවා. ශාකවල මතු පිට ඕගොල්ලෝ දැකලා තියෙ ගස්වල පොඩි පැලවලට එහෙම පුස්කන රෝග එනවනේ, දිලීර රෝග එනවනේ. දිලීර රෝග එනවා කියලා කියන්නේ මොකද්ද? ශාක මතු පිටත් ඉන්නවා. ඒතර ඔන්න ප්‍රධාන පරිසර ටික ඔක්කොගෙම ඉන්නවා. මොනවද? පස
ජලය වායුගෝලය ජීවීන්ගේ දේහ මතු පිට අභ්‍යන්තරයේ ඉන්නවා. ඊළඟට ඔය සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන බැරි තැන් වලත් ඉන්නවා. සාමාන්‍ය ජීවියෙකුට ඉන්න තියා හිතන්නවත් බෑ. උදාහරණයක් විදියට මධ්‍යසාර ද්‍රාවණවල සුදු ජීවීන් ඉන්නවා. සාමාන්‍ය ජීවීන්ට ඉන්න බෑනේ. දැකලා තියෙනෝනේ මධ්‍යසාර ද්‍රාවණ ගත්ත කට්ටිය ඉන්න විදිය. එතකොට අනිත් ජීවීන්ට ඉන්න පුළුවන් දේවල් බැරිද? මධ්‍යසාර ද්‍රාවණ ගත්තම සමහරලාට දැකලා ඇති මම ඔය දැකලා තියෙනවා පාටි වල එහෙම ටිකක් වෙලා හොඳට ඉඳලා හරීම ඊට පස්සේ පුටුවක් උඩ අකුලලා තියලා තියෙනවා. මොකද හද්ද බද්ද නැහැ නිකන් අකුලලා තියලා එහෙම තියෙනවා. සමහරට ඔළුව ධනිස් දෙක අස්සෙන් යටට වැටිලා පුටුවේ ඉන්නේ එහෙම අකුලලා තියනවා කියලා කියන්නේ ඒක එහෙම. ඒ කියන්නේ මධ්‍යසාර ද්‍රාවණ වල සාමාන්‍ය ජීවීන්ට ඉන්න බෑ. හැබැයි ශුද්‍ර ජීවීන්ට ඉන්න පුළුවන්. ඊගාට පෙට්‍රල් ඩීසල් වගේ හයිඩ්‍රෝකාබන් ද්‍රාවණ වල සාමාන්‍ය ජීවීන්ට ඉන්න බෑ. හැබැයි මේගොල්ලන්ට ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ දැන් සමහර හරි සවුත් වැඩ කරන ඔය පූසන්ට බල්ලන්ට එහෙම පෙට්‍රල් ගහනවනේ. ගෑවෙ මාස මොකෝ වෙන්නේ? එන්ජින් එක පටාස් ගාලා නේ මාරු විදිහට හයි ස්පීඩ් කරනවා පලාතින් නෑ වේගෙම යනවනේ. ඔව්. සමහර ඔය බල්ලෝ ඇවිල්ලා හරිය මේ läගලිනවනේ ගහනවා. පෙට්‍රල් පොඩ්ඩක් ගහනවා. ආයෙ මොනවද? ෂෙනික ස්ටාර්ට් කරා හයි ස්පීඩ් එක යන්නේ. සාමාන්‍ය ස්පීඩ් එක නෙමෙයි. ඒ කියන්නේ මේ සාමාන්‍ය ජීවින්ට ජීවත් වෙන්න බෑ. හැබැයි හයිඩ්‍රෝකාබන, පෙට්‍රල්, ඩීසල් ඕගොල්ලෝ දන්න එකක් කියන පොල් තෙල්. පොල් තෙලුත් හයිඩ්‍රෝකාබන පොල් තෙල් වල ඉන්නවා. පොල් තෙල් වල සුදු ජීවින හැදුනම දැනගන්න පුළුවන්. කොහොමද මිස්ලා දැනගන්නේ? පොල් තෙල් ඉඹල බැලුවෙන් පස්සේ වෙනම සුවඳක් එනවා. අපි ඒකට වෙනම සිංහල වචනයක් කියන මොකක් වෙලා කියලා. මුඩු වෙලා කියලා කියන්නේ. ඒ පුස් හැදිලා. ඔය තෙල් තියෙන කෑම ටික පරණුනාමත් එහෙම වෙනෝනේ. ඒ අර දිලීර වර්ධනය වෙලා තියෙන්නේ. ඒවා පුළුවන්. ඊට අමතරව අපි කවදාවත් හිතන්නේ නැති. ඒවට අපි කියන්නේ ආන්තික පරිසර කියලා. ආන්තික පරිසර. සිංහලෙන් කිව්වොත් සාමාන්‍ය සත්තුන්ට ජීවත් වෙන්න බැරි. උදාහරණයක්. ඇහුවම ඇඟ හිරි වැටෙනවා. ගිනි කඳුවල. ගිනි කඳු ගැන මොනවා හරි අහලා ඇති. ලාවා නේ ගලාගෙන යන්නේ ලෝදිය වගේ මුළු පළාතම ඉවරයි. පස්සේ නිවෙනකොට මොකද වෙන්නේ? හයි වෙනවනේ නේ. ගිනි කඳු වල ඉන්න පුළුවන්. උණුදිය උල්පත් වල ඉන්න පුළුවන්. උණුදිය උල්පත් වල සාමාන්‍ය ජීවිතේ ඉන්න පුළුවන්ද? බෑ. ඒවයි ඉන්න පුළුවන්. ඊගාට අධික සාන්ද්‍ර ලුණු ද්‍රාවණ වල ඔය ලුණු ලේවායේ හිම තියෙන අධික සාන්ද්‍ර ලුණු ද්‍රාවණ ඒවයි තුත් ඉන්න පුළුවන්. අධික සාන්ද්‍ර ලුණු ද්‍රාවණ වල මං මොනවද මේවා මේ ගිනි කඳු වල උණුදිය උල්පත් වල අධික සාන්ද්‍ර ලුණු ද්‍රාවණ වල ඊගාට ග්ලැසියර් වල ග්ලැසියර් කියලා කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේද ඍණ ගණන්ද ඍණ ගණන් සෙල්සියස් අංශක බිඳුවේදී අපිටත් ඉන්න පුළුවන් මොකුත් වෙන්නේ නැහැ අපි නම් ඍණ 4 වගේත් අපිට මෙහෙම සජීවීව ඉන්න පුළුවන්ද බැරිද පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ සෙල්සියස් අංශක බිඳුවේදී අයිසුත් තියෙනවා වතුරත් ගලාගෙන යනවා හැබැයි ග්ලැසියර් වල තියෙන ඍණ ගණන් කොහොමද දන්නවද ඒවයි මෙහෙම වතුර අපි හිතමු අගර බෝතලයක් තියෙනවා කියලා මේක හීට් වෙලා තියෙන එක මේක මෙහෙම අරලා මෙහෙම එළියට වක් කරනකොට බිමට වැටෙනවද වැටෙන ටික අයිස් වෙනවද වැටෙනකොටම අයිස් වෙනවා ඒක ඍණ ගණන් වල ඒ සාමාන්‍ය ජීවින්ට ඉන්න බෑ හැබැයි ඒකේ ඉන්නෝ හිම වලසා කියලා එකක් ඉන්නෝනේ හිම වලසා කියලා සුදු එකක් ඉන්නෝ ඌට ඉන්න පුළුවන් සීල් මත්ස්‍යයා ඉන්නෝනේ ඌ ඉන්නේ අර ග්ලැසියර යට තියෙන වතුර තට්ටු වල අන්න ඒවයිතුත් ඉන්න පුළුවන් බැලුවා මුන්ට ඉන්න බැරි තැනක් නැහැනේ දනිත් සතුන්ට එහෙම පුළුවන්ද එහෙම බෑනේ මෙයාලට ඕන තැනක ඉන්න පුළුවන්. ඒතර අපි හිතුවොත් එහෙම සුද්ධ ජීවීන් නැහැ කියලා යම් කිසි තැනක බැලුවොත් ඉන්නවා. හැබැයි සුද්ධ ජීවීන් නැති තැනකුත් තියෙනවා. කොහොමවත් නැති තැන් තියෙනවා. නිරෝගී මිනිස්සුන්ගේ පෙනහළු වල සුද්ධ ජීවීන් නැහැ. නිරෝගී මිනිස්සුන්ගේ පෙනහළු වල සුද්ධ ජීවීන් නැහැ. පෙනහළු වල සුද්ධ ජීවීන් ඉන්නවා නම් දැනගන්න පුළුවන්. ඒ මොකෝ? එක්ක කැස්ස හැදිලා. එක්ක හතිය හැදිලා. උස්ම ගන්න අමාරුයි. මේ දෙපැත්තෙන්ම රිදෙනවා. හෙම්බිරිසාව හැදිලා. අන්න එතකොට ඔයගොල්ලෝ දන්නද සමහරලාට ඒ වගේ සීන් එකක් වුණාම ලේ චෙක් කරනෝනේ. ලේ චෙක් කරලා බලලා කියනවා මේක බැක්ටීරියා ආසාදනයක්. මේක වෛරස් ඇට්‍රැක්ෂන් එකක් කියලා ડોක්ටර්ස්ලා කියනෝනේ. ආන්න එතකොට බලා ගන්න පුළුවන්. නිරෝගී අයගේ පෙනහළු වල නැහැ. නිරෝගී අයගේ මොලේ සුද්ධ ජීවීන් නැහැ. ඔබට දැන් තීරණය කරන්න පුළුවන් යාළුවගේ මොලේ සුද්ධ ජීවීන් ඉන්නවද නැද්ද? තමන්ගේ යාළුවගේ මොලේ දැන් සුද්ධ ජීවීන් ඉන්නවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඉන්නවා නම් ඌට මෙහෙම ඉන්න බෑ.
දැන් මේ ආවේ පන්තියට මේක අහගෙන මේ ක්‍රමයට ඉන්න බෑ. මොලේ සුද්ධ ජීවෙන්න. නිරෝගී නම් සුද්ධ ජීවින්නේ නැහැ. දැන් අවුලක් තියෙනවා නම් මොකද කරන්න ඕන? ડોක්ටර් කෙනෙක් හම්බෙලා කියනවනේ මොකද්ද? මගේ මොලේ සුද්ධ ජීවීන් වගේක් ඉන්නවා. ඒක අයින් කරලා දෙන්න කියලා. ડોක්ටර් කියනවා. කිව්ව ගමන් ડોක්ටර් පොඩි චිට් එකක් ලියලා දෙනවා. මෙන්න මේක අරන් ගිහිල්ලා මේ ડોක්ටර් හම්බ වෙන්න කියලා. කවුද මේ හම්බ වෙන්න කියන්නේ? ඔව්. මානසික වෛද්‍යවරයෙක්. එයි යකෝ දොස්තර විභාගේ පාස් වෙන්නේ නැති කෙනෙක් කොහොමද කියන්නේ මොලේ සුද්ධ ජීවින් ඉන්නවා කියලා? කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ මම මේ විහිළුවට කිව්වේ. මොකෝ මම දොස්තර විභාගේ පාස් වෙලා නැහැනේ. හැබැයි නිරෝගී නම් මොකෝ වෙන්නේ? සුද්ධ ජීවින් නැහැ. අපි ලෙඩ වුණොත් මොකද වෙන්නේ? උණ හැදිලා, සෙම හැදිලා, තියෙන එක එක මගුලවල හැදිලා තියෙනකොට අනිවාර්යෙන් මොකද වෙන්නේ? මොලේටත් ඇටැක් කරලා තියෙන්නේ. ඒ වෙලාවට ඕගොල්ලන්ට දන්නේ නැති අපි සාමාන්‍ය තත්ත්වයෙන් වැඩ කරන්න පුළුවන්ද? වැඩ කරන්න බැයිද? වැඩ කරන්න බෑනේ. සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නැහැ. ඊගාවට අපි ශීරපායි සත්තුනේ. අපි හැදුනේ අම්මගේ ගර්භාෂය ඇතුලේ. ඒ ගර්භාෂයේ කලලයක් වැඩෙනකොට ගර්භාෂය තුල කලලයක් වැඩෙනකොට ඒකේ සුද්ධ ජීවින් නැහැ. කලලයක් වැඩෙනකොට ඒකේ සුද්ධ ජීවින් නැහැ. එහෙම නැත්තම් සුද්ධ ජීවින් ඉන්නෝ. ඉතින් මොකද දේහ අභ්‍යන්තරයේ කොහොම සුද්ධ ජීවින් ඉන්නවද නැද්ද? ඉන්නවා. කලලයක් වැඩෙනකොට ගර්භාෂය සුද්ධ ජීවින් නැහැ. බැරි වෙලා හරි කලලයක් වැඩෙනකොට සුද්ධ ජීවින් හිටියනම් මොකෝ වෙන්නේ? අපි නෑ. එමුකෝ. ඒක සුද්ධ ජීවින්ගෙන් තොර පරිසරයක්. මොකද එයාගේ පෝෂණය අනම්මනම් ඔක්කොම හම්බෙන්නේ වෙනම ක්‍රමයකටනේ. කෑම කවනවද දෙනවද අම්මා කන බොන දේවල් වලින් රුධිරය හරහා ලැබෙනවද? එයා රුධිරය හරහා ලැබෙන. ඔබට ලැබුණෙත් එහෙමයි මට ලැබුණෙත් එහෙමයි. එතකොට ඒ ගර්භාෂය ඇතුලේ කලලයක් වැඩෙනකොට සුද්ධ ජීවීන් නැහැ. මෙන්න මේවා ඊටා පිරිසිදු පරිසර. මේවායි සුද්ධ ජීවීන් නැහැ. අනිත් හැමදැනම මිලියන බිලියන ගණන් වලින් ඉන්නේ. මිලියන බිලියන ගණන් වලින් ඉන්නේ. ඔයගොල්ලන්ට උදාහරණයක් මතක් වෙනවා ඇති. එහෙම ඉන්නවා කියලා මේ මම මීට අවුරුදු 10කට කලින් උගන්වපු ළමයින්ට නම් ඒත්තු ගන්නන්න හරි අමාරුයි. ඔයාලට ඒත්තු ගන්නන්න හරි ලේසියි. ඇයි ඔයාලා කොරෝනා සීසන් එක පහු කරානේ? පහු කරානේ. ඔව් ඒ දවස්වල මොකද්ද කරන්නේ? එතකොට ඔයාලා කීයේ හිටියේ? කොරෝනා කාලේ 9ද? 8 7 8 8 8 7 විතරනේ නේ. ඔව් එතකොට ඒ කාලේ ඔය සුද්ධ ජීවි මගුලවල් දන්නේ නැහැ. හරි? හැබැයි හැමතැනම සුද්ධ ජීවීන් ඉන්න නිසා අපිට වෙනම gederin නීතියක් දාලා තිබුණා මොකද්ද? මොකද්ද දාලා තිබුණේ? අතින් කට අල්ලන්න එපා. අතින් නහය අතපත ගන්න, ඇස් අතපත ගන්න එපා. මොනව ඇල්ලුවත් මොකද්ද කරන්නේ? ඒ දවස්වල හරි අමුතු සීන් එකක් තියෙන්නේ. මොකක් හරි අල්ලපුවා මොකද කරන්නේ? ගත්තා චුස් කාලා මේකට ගැහුවා, චුස් කාලා මේකට ගැහුවා. කොහොමනේ? ඊට ගොඩක් වෙලාවට මොකද අල්ලනවද අල්ලන්නේ නැද්ද? අල්ලන්නේ. ටැප් එක අල්ලන්නේ නැහැ මොකද කරන්නේ? පයින් පා ගන්න. එහෙමනේ හදලා තිබුණේ? ඒ මොකෝ හැම ඒක ඇවිල්ලා මේ වෛරස් එකක් නේ. වෛරස් කියන්නේ සුදු ජීවිනේ. ඒ කියන්නේ ඉන්න තැන කොතනද කියලා කියන්න බෑ. හැම තැනම ඉන්නෝ. අපි ඉතින් බේරෙන්න මොකද කරේ? සැනිටයිස් කරන එකනේ කරන්නේ හැම වෙලාවෙම. ඇයි අත් දෙක විතරක් සැනිටයිස් කරන්නේ? ඇයි අත් දෙක විතරක් සැනිටයිස් කරන්නේ? අල්ලන්නේ අත් දෙකින් විතරයි. දැන් අපි මොකක් හරි ගියාම එහෙම අමාරුවක් නෑනේ. මෙහෙම එහෙම කරන්නේ. එහෙම අමාරුවක් නෑ. නැටුම් වගේ කරනකොට ඉතින් මේවා එහෙම හොලවල එක එක ඒවා ඉතින් ඉන්න පස්ස හොලවල එක එක මේ හැඩතල ගන්නවා. නමුත් අල්ලන්නේ අදින් නිසා සැනිටයිස් කරේ අත විතරයි. මාස්ක් එක දාලා වැහුවේ නහය කටයි විතරයි. ඒ මොකෝ? ලේසියෙන් සුද්ධ ජීවීන්ට ඇතුළත් දෙන්න පුළුවන් හිල් දෙකයි තිබුණේ. කටයි නාහේ. ඇයි? කතා කරනකොට කට ඇරපුවම බුස් ගාලා යන්න පුළුවන්. උස්ම ගන්නකොට නහය ඇරුණා මොකද වෙන්නේ? එක නෙමෙයි එළියෙන් ඌස් ගාලා සෙට් එකක්ම යනවා. එතකොට ඒ නිසා එහෙමනේ වැහුවේ. ඇස් දෙක එහෙම වහගත්තද? නෑ එහෙම ගන්න. කන් දෙක? නෑ කන් දෙක වහන්න ඕනේ හේතුව මොකද? කන් දෙකේ මුත් ඇදලා අරගෙන එහෙම කරන්නේ නෑනේ. එහෙම. දැන් අපි ඔය කතා කරනකොට දැන් මේ එළියට යනවද නැද්ද? පදේ යනවා. ආයි ඇතුළට එනවද නැද්ද? එනෝනේ. අන්න එතකොට එන්න බුණා. ඒ නිසා මාස්ක් එක දැම්මේ නහයට කටට විතරයි. හිතුවේ නෑ ඒ කාලේ එහෙම ගන්නේ. ඔව් දැන් තේරෙනවනේ නේ. ඒ කියන්නේ සුද්ධ ජීවීන් මේ හැම තැනම ඉන්නවද නැද්ද? ඉන්නවා. දැනුත් ඔය කිව්වට මේ ගෑවිලාද නැද්ද? ගෑවිලා තියෙන්නේ. කරන් දෙන්නේ. දැන් සැනිටයිස් කරන්නේ. ආයි කොරෝනා ආවම තමයි එහෙම කරන්නේ. right ඔව්
ආවම කියන්නේ ඉතින් එන්න පුළුවන්. මොකද අපි ඕගොල්ලෝ වගේ කාලේ හිතුවේ නෑනේ එහෙම එකක් ඒවි කියලා. ඉතින් ආවා ෆේස් කරා. සමහර අය මැරලා ගියා. තා ඉස්සරහටදී මොකක් ඒවිද දන්නේ නෑ. එහෙම තමයි ස්වභාවය. රයිට්. සුදු ජීවීන් ජීවත් වන පරිසරය කියන එක හයිලයිට් කරන්න. සුදු ජීවීන් ජීවත් වන පරිසරය. අද ආපු පුතාලා හයිලයිට් එකක් ගන්න මේ පාඩමේ නෝට්ස් ටික ඔක්කොම දෙන්නේ මේ විදියට. ඒතර වැදගත් ඒවා හයිලයිට් කරනවා ඊට වඩා වැදගත් ඒවා ලියනවා. වැදගත්ම දෙයක් තිබුණොත් ටිපෙස් කරලා දාන්න. ඒතර ප්‍රශ්නයක් නැහැනේ. රයිට්. වෙනත් ජීවීන් මෙන් නොව ශුද්‍ර ජීවීන් ජෛවගෝලයේ සෑම ස්ථානයකම ව්‍යාප්තව පවතින. අනිත් අය වගේනේ අනිත් ජීවීන් සෑම ස්ථානයකම ව්‍යාප්තව හිටියනම් මොකෝ වෙන්නේ? දැන් නිකන් කොටිය සෑම ස්ථානයකම ව්‍යාප්තව සිටී. ඔව්. එහෙනම් අපි නෑ එහෙනම්. ඒ මොකෝ? එක වරින් වර ගත්තා ඉවරයි. එහෙම නෑ. මොවුන්ගේ විශේෂත්වය නම් විවිධ පරිසරවල ජීවත් වීමේ හැකියාවයි. එක එක පරිසරවල ජීවත් වෙන්න පුළුවන්. එක ලියන්න පස. එක පස. එක දකුණු අත පැත්තෙන් ලියන්න ජලය. පස ජලය. ඊගාව තරුව ලියන්න වායුගෝලය. වායුගෝලය. ඒක වරහන් ඇතුලේ ලියන්න මෙහෙම දැන් වායුගෝලය කියන්නේ මේ විශාල පැතිරීමක් තියෙන එකක් නේ. ඒකේ පුතාලා ජීවීන්ට මේ පොළොව මට්ටමේ ඉඳලා එහෙම ගොඩාක් ඈතට එහෙම කිලෝමීටර් 6-700ක් ඈතට එහෙම ඉන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ පෝෂණයට වෙනත් ජීවීන් ඕනනේ. ඒ නිසා සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර ඈතට යනකම් විතරයි තියෙන්නේ. එතනින් එහාට ගිහලා මේ අභ්‍යවකාශයේ එහෙම උන් ඉන්නව නම් උන් එක මොකද කරන්න වෙන්නේ? අපිට ගිහලා ඉන්න වෙනෝනේ. ඇයි උන්ට අපි නැතුව බෑ? අපිට උන් නැතුව බෑ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා එහෙම ගොඩක් ඈත නැහැ. කිලෝමීටර් 6ක් කියන්නේ මහ දුරක් නෙවෙයි. ඒ ඇතුළවල වල මොකද වෙන්නේ? සත්තු පියාඹන සත්තු ඉන්නෝ දැන් උකුස්සෝ එහෙම දැකලා තියෙනවනේ නේ. විශාල උඩවල් වල එහෙම ගුවන් යානා යනෝ ඒක සිද්ධි තියෙනවා. ඒතර ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. ඒතර ලියන වරහන් ඇතුලේ කිලෝමීටර් 6ක් පමණ ඉහළට 6යි km ඉහළට කිලෝමීටර් 6ක් ඉහළට ඊළඟ එක ලියන්න ශාක සහ සතුන්ගේ ශාක සහ සතුන්ගේ ශාක සහ සතුන්ගේ දේහ මතුපිට සහ ශාක සහ සතුන්ගේ දේහ මතුපිට සහ ශාක සහ සතුන්ගේ දේහ මතුපිට සහ අභ්‍යන්තරේ ශාක සහ සතුන්ගේ දේහ මතුපිට සහ අභ්‍යන්තරේ ඊගාව එක මිනිසා සහ වෙනත් සතුන්ගේ මිනිසා සහ වෙනත් සතුන්ගේ මිනිසා සහ වෙනත් සතුන්ගේ මිනිසා සහ වෙනත් සතුන්ගේ ආහාර ආහාර ශ්වසන ආහාර ශ්වසන මෞත්‍ර ලිංගික මාර්ගවල කොම්බුවයි මයන්නයි ගයනු කිත්තයි මෞත්‍ර ලිංගික මාර්ගවල ඊළඟ පේලියට යන්න අනිත් පැත්තට මං කියන්නේ අර සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න බැරි පරිසර ලියන්න ආන්තික නැත්නම් එහෙම ලියන්න වෙනත් ජීවීන් ජීවත් නොවන වෙනත් ජීවීන් ජීවත් නොවන ප්‍රතිපෑනින් ලියන්න ආන්තික වෙනත් ජීවීන් ජීවත් නොවන ආන්තික පරිසරවල අලුත් වචනනේ වෙනත් ජීවීන් ජීවත් නොවන ආන්තික පරිසරවල දැන් අපි ලියමු ආන්තික පරිසරවලට උදාහරණ ටික. දැන් යටින් අපි ආන්තික පරිසරවලට උදාහරණ ටිකක් ලියනවා. පල්ලෙහාට ලියාගෙන යන්න.
ඔයාලා දන්නව ඇති හදිසිය හම්බන්තොට පැත්තේ ගියපු වෙලාවක නිකන් බලන්න අර ලුණු ලේවායේ ලුණු ගොඩ ගහලා තියෙනෝනේ ටික ටික එක එක තැන්වල. ඒවා ගොඩක් පරණ වෙච්ච ඒවා තමයි අපිට දෙන්නේ. දැන් ඔය අලුත් හරිය ලුණු කන්න පුළුවන්ද කන්න බැරිද? කන්න බෑ. ඔනික නිකම නිකන් චූටි කෑල්ලක් නිකන් දිවේ තියෙන බලන්න. දිව මොකද වෙන්නේ? ලුණු රහ දැනනවද? දිව පුපුරු ගහනවද? දිව පුපුරු ගහනවා වගේ. සමහර ඒවා තිත්තයි. ඒක යම් ඒ කියන්නේ ඒතකොට ඒ පරිසරය ගැන හිතා ගන්න පුළුවන් නේ. ඒක යම් කාලයක් අර ගොඩවල් ගහලා තියෙනවා අහලා තියෙනවනේ. ඒ යම් කාලයක් තිබුණම තමයි ඒක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ලියන්න ලුණු ලේවා වල ලුණු ලේවා වල ලුණු ලේවා වල කඩ විනාකිරි වල විනාකිරි වල විනාකිරි වල උණුදිය උල්පත් වල විනාකිරි වල උණුදිය උල්පත් වල උණුදිය උල්පත් ගිනි කඳු වල ගිනි කඳු වල ගිනි කඳු වල ග්ලැසියර වල ගිනි කඳු වල ග්ලැසියර වල අනිත් පැත්තට යන්න අදිසාන්ද්‍ර ලුණු ද්‍රාවණ වල අදිසාන්ද්‍ර ලුණු ද්‍රාවණ වල අදිසාන්ද්‍ර ලුණු ද්‍රාවණ වල මධ්‍යසාර වල මධ්‍යසාර වල දැන් කවුරු හරි බීලා අමාරුවෙන් ඉන්නෝ දැක්කම මොකද්ද කියන්නේ? මෙච්චර කල් කිව්වේ මොකද්ද? අරයාකාට වැඩි වෙලා. අරුට හොඳටම ඩෝප්. දැන් මොකද්ද කියන්නේ? දැන් එහෙම කියන්න එපා. ඌ දන්නේ නැති වුණාට අපි දන්නෝ මොකද්ද? සුද්ධ ජීවීන් හිටියට ඔය වගේ උන්ට මත්සාරත් එක්ක ඉන්න පුළුවන්ද ඉන්න බැරිද? ඉන්න බෑ. ඔය අපිට පේන්නේ මොකද්ද? මද්යසාරත් එක්ක ඉන්න බැරිකම. නැතුව කියන්න එපා. හොඳටම වැදිලා. එහෙම කියන්න එපා. කැතයිනේ. එහෙම කියන්න. අරගෙන හරි මාරයිනේ. ඒක තේරෙන්නේ නැහැ අනිත් අයට වැඩි ලොකුවට. එහෙමකෝ. ඒ දන්නේ නැහනේ. ඒ ගමේ ඉන්නව නේද? හවසට නිකන් යම් ගානකට එන අය ඉන්නව නේද? සමහර ඉන්නව නේද? එහෙම ඩේලි හවසට නිකන් යම් තත්යකට ඇවිල්ලා උදේට නිකන් බෝ පැල වගේ ගිහිලා හවසට නිකන් යම් ගානක එන ඉන්නවනේ. අපේ ගමෙත් ඉඳලත් තියෙනවා. තාමත් ඉන්නවා. සමහරු සමහරු ලොකුවටම අරන් එන්නේ. සමහරු ගානකට අරන් එන්නේ. බැලුවම් බලා ගන්න පුළුවන්. ඊගායක ලියන්න හයිඩ්‍රෝකාබන ද්‍රාවණවල හයිඩ්‍රෝකාබන ද්‍රාවණවල හයිඩ්‍රෝකාබන ද්‍රාවණවල හයිඩ්‍රෝකාබන ද්‍රාවණවල හයිඩ්‍රෝකාබන ද්‍රාවණවල වරහන් ඇතුළේ ලියන්න පෙට්‍රල් ඩීසල් හයිඩ්‍රෝකාබන ද්‍රාවණවල පෙට්‍රල් ඩීසල් බ්ලා 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 පෙට්‍රල් ඩීසල් භූමි තෙල් පොල් තෙල් ඕන එකක් අවුලක් නෙවෙයි රයිට් ඊළඟ කොටසට අපි යමු ශුද්‍ර ජීවීන් ජෛව ගෝලයේ ප්‍රමුඛව දක්නට ලැබෙන ජීවීන් වීමට බලපෑ හේතු ශුද්‍ර ජීවීන් මේ තරම් විශාල ප්‍රමාණයක් පරිසරයේ ඉන්න ප්‍රමුඛව වැඩිම ජීවීන් විදියට ශුද්‍ර ජීවීන් ඉන්න හේතුව මොනවද මේ හේතු? ඒ කියන්නේ ප්‍රමුඛ ජීවී කාණ්ඩය වීමට හේතු ප්‍රමුඛ ජීවී කාණ්ඩය වේ. gedara වැඩිපුර ඉන්නේ බල්ලොද පූසොද මීයොද කූඹිද? ඔයාලා gedara වැඩිපුර ඉන්නේ බල්ලොද පූසොද මීයොද කූඹිද? මොකෙක්වත් නැද්ද? අති විශිෂ්ටයි. ඔය වර්ග වලින් එකක් නැද්ද? ඈ බල්ලොද gedara වැඩිපුරම ඉන්නේ ගහනේ වැඩි. බල්ලොද
මේ සමහරු කල්පනා කරනවා දැන් නම් ගෙදර බල්ලෝ නැහැ කියලා. එමු ගෙදර බලු පැටියෙක් ඉන්න ඌ මේ වෙලාවේ ගෙදරින් පිට. එහෙම ඉගෙන පුළුවන්. කමන්නේ නැහැ. ගෙදර බල්ලෝද පූසෝද මීයෝද කූඹිද? කූඹි. හේතුව මොකද්ද? කූඹි ගන්නට බල්ලෝ හිටියනම් මොකෝ වෙන්නේ? අපිට ඉන්න විදියක් අපිට ඉන්න තැනක් නැහැ. මොකද්ද හේතුව? ප්‍රමාණයෙන් කුඩා වීම. ප්‍රමාණයෙන් කුඩා වුණාම ඉන්න ගාන මොකද වෙන්නේ? වැඩි. ඉන්න ගාන වැඩි. මුව ගන්නට අලි නැහැනේ. දෙන්නම ශාකභක්ෂක වුණාට. එහෙම හිටියනම් මුවන්ට ඉන්න තැනකුත් නැතිද? එහෙම නැහැ. ප්‍රමාණයෙන් කුඩා වීමත් ගහණය වැඩි වීමට හේතුවක්. ඊගාට තව එකක් තමයි මේගොල්ලන්ගේ ජනන කාලය අඩුයි. ජීවිත කාලය හරි අඩුයි. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න එකක් බල්ලගේ ආයුෂ සාමාන්‍ය අවුරුදු 10ක් විතර කියන්නේ නේ. 10ක් විතර බල්ලෙකුගේ. එතකොට මැස්සෙකුගේ දවස් 7යි නේ. ඒ කියන්නේ මේ සතියේ ඔයගොල්ලන්ට මැස්සෙක් පන්තියේදී හමු වුණොත් ලබන සතියේ හම්බෙන්නේ ඌද උගේ ඊළඟ පරම්පරාවේ කෙද්ද? ඈ? උගේ ඊළඟ පරම්පරාවේ. ඒ කියන්නේ ඌ සතිය ඇතුළත මොකද වෙන්නේ? ඉපදිලා මොන්ඩිසෝරි ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා ඩිග්‍රී අරන් කසාද බඳලා ළමයි හදලා වයසට ගිහිල්ලා ඊළඟ සෙනසුර මේ අඟහරුවා දෙනකොට මැරලා තියෙනවා. ඒ කියන්නේ ජීවන චක්‍රය කෙටි. අපි මොකද කරලා තියෙන්නේ අතරේ? ගෙදර ගිහිල්ලා ආයෙ ඇවිල්ලා. සමහර සතුන්ගේ ජීවන කාලය පැය ගාණෙන් ඉවරයි. සමහර සුද්ධ ජීවි ඉපදිලා ඔය අර කතන්දරේ සම්පූර්ණ. ඌ ඉපදිලා වර්ධනය වෙලා උගේ වර්ගයා බෝ කරලා මැරෙන්න උන්ට තියෙන එච්චරයි. ඉපදුනා උස්ම ගත්ත කෑව බිව්වා වර්ගයා බෝ කරා මැරුණා. අපි නෙමෙයි ඉගෙන ගන්නයි, ගෙවල් හදන්නයි, වාහන ගන්නයි මේ ඔක්කොම උන්ට පට අපිට තියෙන්නේ. වෙන කාටවත් නැහැ. මිනිසුන්ට විතරයි ඔය ප්‍රශ්න ටික තියෙන්නේ. ඒකනේ ඉගෙන ගන්න අනිත් ඒවා ඉගෙන ගන්න නැහැ. ඒවල දෙන බල්ලෝ පන්ති යනවා නෑ. එහෙම ගන්න නැහැ. ඒ උන්ට ඔය ප්‍රශ්න නැහැනේ. කෑවා බිව්වා එතරනේ උස්ම ගත්ත පැටව හැදුවා මැරලා ගියා. පිට එහෙමනේ අපිට එන මාර ප්‍රශ්න කොට. ඒකයි මේ සිද්ධිය ඉගෙන ගන්න ඕනේ හේතුවත් ඒකයි. ඉගෙන ගත්තේ නැතුනම නිකම්ම හරකෙක් බල්ලෙක් වෙනවා. හයි? දැන් උන් කරන ටිකමනේ කරන්නේ එතකොට. කෑව බිව්ව පැටව හැදුව මෙල්ල ගියා. මේක එහෙම නෙවෙයි සීන් එක වෙනස්. පාඩම් කරන්න කම්මැලි හිතුන ටක් ගාලා කල්පනා කරන්න. බල්ලෙක් වෙනවද බූරුවෙක් වෙනවද? හරකෙක් වෙනවද? මිනිහෙක් වෙනවද? මිනිහෙක් කරනවා මොකද කරන්න වෙන්නේ? මේ සීන් එකට පොඩක් සෙට් වෙන්න වෙනවා. හරිද? එතකොට සමහර සුදු ජීවීන් පැය ගානයි. පැය ගානකින් ඉවරයි. ඒ කියන්නේ දවසක් ඇතුළත උන්ගේ පරම්පරා 10ක් 20ක් ගිහිල්ලා. සමහර අයගේ විනාඩි 2යි 3යි. මුළු ජීවිත කතාවම ඉවරයි ඊළඟට එන ඊළඟ කතාව. එතකොට දවසක් ඇතුළත ඌ පරම්පරා විශාල ගානක් ගිහිල්ලා. ආත්ම විශාල ගානක්. අපි ආත්මයක් ඉවර කරන්න අවුරුදු 80ක් ඉන්නවා. ඒතර උන්ට අපිව පේන නැත්තේ කොහොමද? දැන් අපි දෙවියෝ ගැන හිතන් ඉන්නේ කොහොමද? දිව්‍ය ලෝකේ එක දවසක් අපේ කොච්චරක් කියලා කියන්නේ? දිව්‍ය ලෝකේ එක දවසක් අපේ මේ එක ආත්මයක් විතර දිගයි කියලානේ කියන්නේ. අර සුද්ධ ජීවිත හිතනවා ඇති කොහොමද? අපේ එක දවසක් උන්ගේ කොහොමද? මොකද අපේ එක දවසක් ඇදුවොත් ඒගොල්ලෝ මොකද කරන්නේ? පරම්පරා 20ක් විතර යවනෝනේ. මට හිතුණා ඉතින් ඕක හරියට තේරුම් ගත්ත වෙලාවේ ඔය අපි බුද්ධාගමේ නිසා බුදුහාමුදුරුවෝ කියනෝනේ සමහරව ආත්ම මිලියන ගාණක් ඉවර කරලා මේ ජීවන චක්‍රේ මේ ඇවිල්ලා තියෙන කියලා. වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. අපේ ජීවිත කාලය ඇතුළත අපිට හම්බෙන්නේ මැස්සෝ ආත්ම කීයක් අල්ලු කරනවා. ඔය අපි දැන් හොඳටම දන්න මැස්සානේ. තව ඇතිනේ ඔයටත් කොට අය. ඒතරේ කියම් සත්‍යයක් තියෙද නැන්ද? තියෙනවා කිසි අවුලක් නැහැ. අවබෝධයට ගත්තම. ජනන කාලයේ අඩුවීම. ඊගාව එක ප්‍රජනන සීඝතාවය. ප්‍රජනන සීඝතාවය. වර්ගයා බෝ කිරීමේ සීඝතාවය. දැන් උදාහරණයක් ගත්තොත් හරක් පැටවු දාන්නේ අවුරුද්දට එක සැරයයි. බල්ලෝ පැටවු දාන්නේ අවුරුද්දට දෙපාරයිනේ. හාව වගේ කට්ටිය මාස දෙකෙන් දෙකට. එතකොට උන්ගේ ප්‍රජනන සීඝතාවය මොකද වෙන්නේ? වැඩි. ඔයාලා දන්නවද මීයෝ දෙන්නෙක් මේ ජෝඩුවක් මේ පරම්පරාව ඉස්සරහට බෝ වෙනෝනේ. අවුරුද්දක් ඇතුළත මීයෝ දෙන්නෙක්ගේ පරම්පරාව එක එක්කත් මොකද බාහිර අනතුරක් වුනේ නැත්නම් මීයෝ 400ක් වෙනවා. මීයෝ දෙන්න ඒ දෙන්නගේ පැටවු
ඒ පැටව් මේගොල්ලන්ගේ පැටව් ඒගොල්ලන්ගේ ආයි පැටව් අර පැටවුන්ගේ පැටව් දැන් ඉස්සරහට යන්න යන්න මොකෝ වෙන්නේ? දෙක 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 කොහොම බෙදි යනෝනේ. ඒතර අනිත් එක එක පැටව් එකෙක් දානවද ගොඩක් දානවද? තුන හතරක් දානවා. ඔහොම පැටව් දෙන්නෙක් පැටව් 400ක් කරනවා. ඒතර ප්‍රජනන ශීඝ්‍රතාවය මොකෝ වෙන්නේ? ගොඩාක් වැඩි. සුත ජීවියෙත් එහෙමයි. ගහණය බෝ වෙන වේගය පට්ටෙට වැඩි. ප්‍රජනන ශීඝ්‍රතාවය වැඩි. මීයෝ වගේ නම් එහෙම වෙන්න හේතුවක් තියෙනවා. හේතුව මොකද්ද? මීයෝ කියන්නේ වෙනත් සත්තුන්ගේ මොනවද? ආහාරනේ. ගොදුරුනේ. එතකොට ඒගොල්ලන්ගේ ගහණය කොහොමද මොකද වෙන්න ඕන? ශීඝ්‍රනේ නැත්තම් අනිත් අය මැරලා යනවා. ඔය ශුද්‍රජීවීන්ගේ වර්ධන වේගය වැඩි කියනට ඔකට උදාහරණ තියෙනවා. උදාහරණයක් මම කියන්නම්. ජීවිතේ කොයි වෙලාවක හරි මේ පරිප්පුව කාලා ඇති. වෛරස් උණ හැදෙනවනේ. සමහර ලාට ඉස්කෝලේ හරි පන්තියේ හරි වෛරස් උණ හැදිච්ච හාදේ කෑල්ල පන්තියේ ඉන්නවා. ඌ එක තැනක ඉන්නවා. උදේ ඇවිල්ලා. කියන ඔළුව රිදෙනවා අමාරුයි. මෑදීගෙනවා කියලා ඉන්නවා. 10 විතර වෙනකොට මොකද වෙන්නේ? උදේ ඉස්කෝලේ ආපු හාදේ. 10 විතර පන්තියේ තා දෙන්නෙක් තුන් දෙනෙක් කියන මොකද්ද? මගෙත් ඔළුව රිදෙනවා. මටත් හරි අමාරුයි. ඇඟ රස්නේ වගේ කියන. හවස 2 විතර වෙනකොට මොකද වෙන්නේ? ඉස්කෝලේ යන වෙලාවෙ. එක්කෝ අර පොඩ්ඩක් උණ හැදිච්ච කට්ටිය දැන් ඉන්න බෑ කියලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා දැන් උදේ 10 විතර දැන් 2 විතර වෙනකොට මොකද වෙන්නේ? කතාවක් නෑ. සිරස් වෙන්න බෑ. තිරස් වෙලා. වාඩි වෙලා ඉන්නවත් නැගිටලා ඉන්නව පුළුවන්ද බැරිද? බෑ. කෙලින්ම ඇඳක පත බෑවිලා ඉන්න. ඒතර වර්ධන ශීඝ්‍රතාවය කොහොමද? ශනිකව ෂොට් එක දීලා නේද? පැය 3-4ට මට නම් අත්දැකීමෙන් එහෙම දිනවා මේ උදේ හොඳට මේ ලස්සන සිංහයා වගේ ආවා. මොකුත් නැහැ. පන්තියේ මෙහෙම රවුන්ඩ් දෙකක් ඇවිදලා බැලුවා. පන්තිය පුරා ළමයි ආයෙ මුන්නේ 10 වෙනකොට මෙහෙම ඉන්නත් බෑ. ඒ කියන්නේ කෙලින්ම හතර වටින් ඇටැක් කළා. ඒගොල්ලන්ගේ වර්ධන වේගය සෑහෙන්න වැඩි. සෑහෙන්න වැඩි. ඊගාවට මේගොල්ලන්ගේ පෝෂණ විවිධත්වයක් තියෙනවා. විවිධ ක්‍රමවලට ආහාර ගන්න පුළුවන්. විවිධ ක්‍රමවලට ආහාර ගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නව ඇති ශාක භක්ෂකයි ශාකමය ආහාර විතරයිනේ ගන්න. යෝධ පැණ්ඩ කියලා සතෙක් ගැන අහලා තියෙනවද? යෝධ පැණ්ඩ අහලා තියෙනවනේ. පැණ්ඩ අහලා තියෙනවද? ඌ තමයි යෝධ පැණ්ඩ. ඌ කන්නේ මොනවද? මොනවද කන්නේ? උණ ගස්වල කොළනේ කන්නේ. උණ ගස්වල කොළ නැතුව වෙන මොන මගුල දුන්නත් ඌ කනවද? නෑ. යම් කිසි දවසක උණ ගස් නැති උණ ගමන් නැති වෙන්නේ කවුද? පැණ්ඩ මේ සීන් එකෙන් අයින් වෙනවා. ඌට වෙන ඒවා කන්න බෑ. අපිට නම් ප්‍රශ්නයක් නෑ. අපි සර්වභක්ෂකනේ. අපි ඒක අහුනොත් ඒක කෑවා, මේක අහුනොත් මේක කෑවා, ඒක නැත්තම් අර කෑවා, අරක නැත්තම් ඒකත් කෑවා. දෙකම අහුනොත් දෙකම කෑවා. එහෙමනේ. ශාකේවක් කනවා, සත්‍යයක් කනවා, කවලම් කළ දේවල් ඒත් කනවා. අවුලන්නේ මාළුයි, පොළුයි, බතුයි සේරම කන්න පුළුවන් නේ. එතකොට මේගොල්ලන්ගේ විවිධ පෝෂණ ක්‍රම තියෙනවා. පෝෂණ විවිධත්වයක් තියෙනවා. තව සිද්ධියක් තියෙනවා. ශ්වසන විවිධත්වයක් තියෙනවා. එතන මේ කතන්දරේ අවුල්ම සීන් එක. ශ්වසන විවිධත්වයක්. අපිටත් වෙලාවක ෂොට් එක හම්බ වෙනවා. අපිට ශ්වසන විවිධත්වයක් නැහැ නේ. අපිට අනිවාර්යෙන් ශ්වසනය කරන්න මොනවද ඕන? ඔක්සිජන් ඕනද නැද්ද? ඔක්සිජන්. ඔක්සිජන් නැතුව ශ්වසනය කරන්න පුළුවන්ද? අපිට බෑ. මේගොල්ලන්ට තියෙනවා ඇතුව නැතුව ටිකක් ඇතුව ඕන විදියකට ශ්වසනය කරන්න පුළුවන්. හරිද? මේගොල්ලන්ට ප්‍රශ්නේ නැහැ ශ්වසන විවිධත්වයක් තියෙන. ඒතර ශ්වසන විවිධත්වයක් තියෙන කියන්නේ ඔක්සිජන් ඇති තැන් වලත් ඉන්න පුළුවන් නැති තැන් වලත් තියෙන. අපිට ඔක්සිජන් නැතුනොත් ඉන්න බෑ. ඔක්සිජන් නැතුනොත් මොකෝ වෙන්නේ? ඔක්සිජන් නැතුනොත් අපි එක සැරේ මැරෙන්නේ. උචිරාණනි මේ අහන්න එකපාරම මරන්න. ඔක්සිජන් නැති කළ එකපාර මරන්න බෑ. ඒක සොඳුරු මරණයක්. ඔක්සිජන් නැතුව මැරුණාම ඉස්සෙල්ලම මොකද්ද වෙන්නේ? ඔක්සිජන් අඩු වෙනකොට කලන්තේ හැදෙනවා. තා ටිකක් ඔක්සිජන් අඩු වෙනකොට සිහිය නැති වෙනවා. ඊට පස්සේ ඉතින් මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඊට ආයි තව ටික අඩු වෙනකොට මොකද වෙන්නේ? සිහි නැතුව වැඩ යනවා. මෙයාලට එහෙම නෑ. මෙයාලට තියෙනවා ශ්වසන විවිධත්වයක්. ඊට අමතරව මේගොල්ලෝ පරිස්සම් වෙලා ඉන්න හේතුවක් තියෙනවා ප්‍රබල හේතුවක්. මහා ජීවීන් සමග පරිණාමය වීමේ හැකියාව. කියන්නේ මහා ජීවීන් වෙනස් වෙනකොට ඒ වෙනසට අනුව මේගොල්ලොත් මොකද වෙන්නේ? වෙනස් වෙලා යනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඔය දැන් ඩෙන්ගු මදුරුවන්ගේ වර්ෂන් එක ආරම්භක වර්ෂන් එකද දැන් තියෙන්නේ? නෑ. ඉස්සර උන් හැදුනේ පිරිසුදු වතුරේ විතරයිනේ. දැන් පිරිසුදු එකම ඕනද ඕනේ නැද්ද? එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? පරිණාමය වෙලාද නැද්ද? පරිණාමය වෙලා තියෙන්නේ. මේගොල්ලන්ටත් පුළුවන් මහා ජීවීන් සමග පරිණාමය වෙන්න. අපි අහලා දෙන ඉතිහාසයේ එහෙම පරිණාමය වෙන්න බැරුව එක සෙට් එකක් විනාශ වුණයි කියලා. කවුද? ඩයිනෝසරයෝ. ඩයිනෝසරයෝ විනාශ වුණා. ඒ අහලා තියෙන සත්තු. මම අහලා තියෙනවා පරිණාමය වෙන්න බැරුව මිනිසුත් විනාශ වුණයි කියලා.
ඒ කොහොමද? ඉස්සර රූපවාහිනී තිබුණේ නැහැ. පස්සේ රූපවාහිනී ආවනේ. රූපවාහිනී ආවෙන් පස්සේ මොකද උනේ? රූපවාහිනියත් එක්ක රූපවාහිනී කාටුන් බලලා එක පිරිසක් ඇති වුණාද නැති වුණාද? නැති වුණා. ඒ කියන්නේ තාක්ෂණය සමග පරිණාමය වෙන්න බැරුව. ආයි પરම්පරාවක් ස්මාර්ට් ෆෝන් ආවට පස්සේ ඒකත් එක්ක පරිණාමය වෙන්න බැරුව එක පිරිසක් මොකෝ වෙන්නේ? මැරෙන්නේ නැහැ. වඳ වෙලා යනවා. ඕගොල්ලොත් ඒගොල්ලොට අහු වෙලාත් දන්නේ. ඒ මොකෝ? ඔබට සමහරට යම් විදිහට දැන් දිනනවා නම් කිසිම වෙලාවක සීකල්පනාව තියේදී ෆෝන් එක දිහා බලන්න නැතුව ඉන්න බැරි අමාරුවක් තියෙනවා නම්. ඒ කියන්නේ අවදියෙන් ඉන්නෝ සීකල්පනාව තියෙනවා. එහෙනම් ෆෝන් එක දිහා බලනවා. ඒ වගේ නම් ඔබ තාක්ෂණය සමග පරිණාමයේ වෙලාද වෙලා නැද්ද? වෙලා නැහැ. පරිණාමයේ වෙලා නම් අපිට මොකද්ද වෙන්නේ? ඒ උපකරණය භාවිතා කරනෝ අපි කරන සියලු වැඩත් හරියට කරනවා. දැන් ගෙදර ටීවී එකට ඔයගොල්ලෝ අහු වෙලාද අහු වෙලා නැද්ද? අහු වෙලා නැහැ. ඔයගොල්ලෝ පරිණාමයේ වෙලා තියෙන ටීවී එකත් එක්ක. උදේ ඉඳලා රැය වෙනකන් ටීවී එක දිහා බලාගෙන කාටුන් දිහා බලාගෙන චිත්‍රපට දිහා බලාගෙන කතා දිහා බලාගෙන නැහනේ. ඕගොල්ලෝ ඒකට අහු වුණාද අහුන්නේ නැද්ද? අහු වුණේ නැහැ. ඔයගොල්ලන්ට ඒක පහු වෙලා තියෙන්නේ. දැන් ෆෝන් එකට ඔයගොල්ලෝ අහු වෙලා ඒ මම හොඳට කල්පනා කරන මම කියන එක. අවදියෙන් ඉන්න සිහි නැති කරොත් ප්‍රශ්නයක් නැහැ. සිහි තියෙන අවදියෙන් ඉන්න හැම වෙලාවෙම ඔබ ෆෝන් එකේම නම් ඉන්නේ. ඔබට පරිණාමය වෙන්න පුළුවන් වෙලාද බැරි වෙලාද? බැරි වෙලා අනිවාර්යෙන් ඔබ විනාශ වෙලා යනවා. පරිණාමය වෙන්න බැරෝ දැන් තාක්ෂණය භාවිතා කරන්න. හැබැයි පරිණාමය වෙන්නේ. ඒක පාවිච්චි කරන්නේ මොකටද? අදාළ වැඩේට. දැන් ජීවිතයේ ප්‍රධාන කාර්ය ෆෝන් එක බලන එක නම් ඒක කරගෙන හිටියම හරි. ඒකනේ වැඩි. තා වැඩ තියදී සියල්ල පස්සේ කළා ඊතර නම් ඉන්නේ. ඔබ පරිණාමය වෙලා නැහැ. ඉතිහාසයේ තුල පරිණාමයේ නොවු සියල්ලන් මොකද උනේ? වඳ වී ගියා. ඕගොල්ලන්ගේ කොටසකුත් වඳ වෙලා යා. ඔගොල්ලෝ මෙන්න මේගොල්ලෝ ගැන අහලා තියෙනවද? මට මේක ඇහුවම හරි දුකයි. මං කියන්න ආසත් නැහැ ඒත් මං කියනවා. සොම්බි කියලා જાතියක් අහලා තියෙනවද? ඔව්. මොකද්ද ඒකට වෙලා තියෙන්නේ? වෙනම ප්‍රාන්තයක මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඒගොල්ලන්ගේ මුළු ලෝකෙම මොකද්ද? මද්ද්‍රව්‍ය වෙන જાතියකෙක් ගියොත් උඩ ඉන්නවත් දෙනවද ඉන්න දෙන්නේ නැද්ද? ඉන්න දෙන්නේවත් නැහැ. තනි කරම ඒගොල්ලන්ගේ ලෝකේ එකම කතන්දරේ මොකද්ද? මද්ද්‍රව්‍ය පාවිච්චි කරන එක විතරයිනේ. අහලා තියෙනෝනේ. මට හිතෙනවා දැනුත් නිකන් මේගොල්ලන්ගේ වෙන වර්ෂන් එකක්ද අපේ ළමයි කියලා. සොම්බි නෙමෙයි. වෙන හයි වර්ෂන් එකක්. අපේ තාරුන්නේ. ඇයි? ගෙදර හිටියත් බස් එකේ වාඩුණත් මොනවා හරි ඇහුවත් කන් ඇහෙනවද ඇහෙන්නේ නැද්ද? ගතරට ඇහෙන්නේ නැහනේ. වෙනම જાතියේ සොම්බි සීන් එකකට අහු වෙන්න වගේ නේද යන්නේ? අපරාධ හොඳින් මුන් ගොඩ ගන්න පුළුවන්ද ගොඩ ගන්න බැරිද? බෑනේ. අපේ මොඩර්න් සොම්බි පොඩි අපරාධයක් වෙන්න වගේ යන්නේ. මට නිකන් දැනෙන දේ. මම අවුරුදු 30ක් උගන්නලා ඉස්කෝලේ අවුරුදු 21ක් ටියුෂන් එකේ අවුරුදු 30ක් මට නිකන් එහෙම නිකන් දැනීගෙන එනවා. මම ගොඩක් කල් තව ජීවත් වෙන එකක් නෑ. මට අවුරුදු 28යි. මත් 30ක් 35ක් විතර තව ඉන්න පුළුවන්. මේ මට හිතෙනවා නිකන් මේක මෙහෙම කියලා තා අවුරුදු 10ක් 15ක් යනකොට දැන් පාරෙත් යනෝ නේද එහෙම. කන් දිගේ එක ගහලා ඒ යනකොට එහෙමයි ආයි නැවතුනොත් මොකද කරන්නේ? ඇවිදිනකන් එහෙම යනවා බලාගෙන යන්න බෑනේ. ඒක නිසා නැවතුන ගමන් ආපහු ගත්තා. පොඩි එකක් දිනවනේ නේ. ඔව්. එහෙම හිත කල්පනා කරලා බලන්න. හැබැයි මම ඔබට ආරාධනා කරනවා ෆෝන් එක පාවිච්චි කරන්න. ඇයි? ඒකෙන් කරන්න වැඩි ටිකුත් තියෙද නැද්ද? තියෙනවා. දැනුම හොයන්න පුළුවන් තාක්ෂණය අරමුණ ඔක්කොම තියෙනවා. සොම්බි මොඩර්න් සොම්බි වෙන්න එපා. කන් ඇහෙන්නෙත් නැහැ නේද? ඇත්තටනේ. කතා කරාට ගෙදර එහෙම කතා කරලා අන්තිමට ඇවිල්ලා පයින් ගහලානේ කියන්නේ නේ. ඔව් ඉතින් කවන්නේ. ගෙදරින් ඔහොම කියන්නේ නැහැ. ගෙදරින් එහෙන සද්දයක් දානවා මිසක් මම සද්දයක් දාන්නේ නැහැ. මම නිකන් සිද්ධිය පොඩ්ඩක් නිකන් දාර්ශනිකව කියන්නේ. ඒතර ඕගොල්ලන් හිතලා බලන්න. සොම්බි ගැනත් පොඩ්ඩක් හොයන්න. YouTube එක ගහලා බලන්න. වීඩියෝස් තියෙනවනේ නේ. උන් ඉන්න හැටි දැක්කම දුකයිද නැද්ද?
මට්ට දුකයිනේ පොඩ්ඩක් බලන්න. right. ලියන්න එක. ප්‍රමාණයෙන් කුඩා වීම. ප්‍රමාණයෙන් කුඩා වීම. ප්‍රමාණයෙන් කුඩා වීම. ඇයි දරුවනේ මම මේ වගේ කතා කියන්නේ? හේතු දන්නවද? අනේ ඉතින් උගන්නන්න දරුවෝ ටිකක් මේක ඉතුරු වෙන්න එපා බං. නැත්නම් කාටේ උගන්නන්න? සොම්බින්න උගන්නලා වැඩක් නැහැ නේ. උන් දන්නේ නැන්නේ මොනවා කියලාද? නේ? සමහරට පන්ති වෙලාවේ විතරයි ෆෝන් එක පාවිච්චි කරන්නේ නැති. එහෙම පාවිච්චි කරොත් ඉතින් බෙදර යකා නටන ඕනේ. ඒක නිසා බෑග් එකේ දාලා පාඩුවේ ඇති. නැත්නම් එහෙමනේ නේ. ඒක ටිකක් බේර ගන්න එපා ඉතින්. ඒකට කියන්නේ වෙන තරහකට නෙමෙයි කියන්නේ. ප්‍රමාණයෙන් කුඩා වීම. දෙවෙනි එක ලියන්න විවිධ ප්‍රමාණයෙන් කුඩා වීම. දෙවෙනි එක විවිධ පරිසරවල ජීවත් වීමේ හැකියාව. 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 විවිධ පරිසරවල ජීවත් වෙන. තුන ජනන කාලය අඩුවීම. 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 වේගයෙන් ප්‍රජනනය කිරීමේ හැකියාව. 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 අධික පරිවෘත්තීය වේගය. අධික පරිවෘත්තීය වේගය. අධික පරිවෘත්තීය වේගය. ඊගායක මහා ජීවීන් සමග මහා ජීවීන් සමග මහා ජීවීන් සමග සමගාමීව මහා ජීවීන් සමග සමගාමීව මහා ජීවීන් සමග සමගාමීව පරිණාමය වීමේ හැකියාව. මහා ජීවීන් සමග සමගාමීව පරිණාමය වීමේ හැකියාව. ඊගාව එක පෝෂණ විවිධත්වය. පෝෂණ විවිධත්වය. ඊගාව එක ශ්වසන විවිධත්වය. පෝෂණ විවිධත්වය ශ්වසන විවිධත්වය. අපි ඊළඟට එනවා දවසේ අවසාන මාතෘකාවට ශුද්ධ ජීවීන්ගේ ශ්වසනය. ශුද්ධ ජීවීන්ට ශ්වසන ක්‍රම 4ක් තියෙනවා. මේක තීරණය වෙන්නේ ශුද්ධ ජීවීන් ශ්වසනය සඳහා භාවිතා කරන කියන ඔක්සිජන් භාවිතා කරන ආකාරය අනුව ශුද්ධ ජීවීන්ගේ ශ්වසන ක්‍රම 4ක් තියෙනවා. ශුද්ධ ජීවීන්ගේ ශ්වසනය. මේක හරියට නිකන් අර අපේ ගම්වල ඉන්න සමහර ඩයල් වගේ. මතක තියාගන්න පුළුවන් මෙහෙම. දැන් ඔයගොල්ලන් ගම්වල ඉන්න මෙහෙම. අපේ ගමෙත් ඉන්නවා සමහර පොරවල් ඉන්නවා. හවසට එකක් දාන්නම ඕන. හවසට පොඩි එකක් ගත්තේ නැත්නම් මොන විදියකවත් බෑ. ඒ කියන්නේ කෑවේ නැතත් මොකද කරන්න ඕන? හවසට පොඩි එකක් දාන්න ඕන. එක වර්ගයක්. තා වර්ගයක් ඉන්නවා මෙහෙම. මොන જાතිවත් බෙල්ල කැපුවත් කටේවත් තියන්නේ. ආයි කිසිසේත්ම නැහැ. ඉන්නෝනේ කවුද? පස්සේ හමුදුරු. දැන් විහිළු කරන්න එපා. ඒ වගේ ඩයල් ඉන්නෝනේ කොහොමම පාවිච්චි කරන. එක වර්ගයක් ඉන්න කොහොමද? අනිවාර්යයෙන්ම හවස් වෙනකොට පුදුම අමාරු තියෙන්න ඕන. දෙවනි වර්ගේ කොහොමවත් නැහැ. තව ඉන්නවා අමුතු જાතියක්. ඒ මොකද්ද? තිබුණොත් ගත්ත නැත්නම් නිකන් හිටියා.
ඔය ඉන්නේ සමහර ඔය පිංගඩිකාරයෝ ඉන්නේ. සෙට් වුණොත් ගත්තා නැත්තම් පාඩු හිටියා. ඉන්නෝනේ එන්නවා. තා වර්ගයක් ඉන්නවා. ඕන පොඩි එකක්. පොඩියට ඕන. ඔන්න වර්ග 4. මොකද්ද වර්ග 4? නැතුවම බෑ. අනිවාර්යයෙන්ම ඕන. අනිත් වර්ගේ කිසිසේත්ම නොකතා. සේත්ම නැහැ. ඊගා වර්ගේ භයානකම වර්ගේ මොකද්ද? තිබුණත් එකයි තිබුණොත් ගත්තා නැත්තම් නිකන් හිටියා. හතරවෙනි වර්ගේ බල දෙන්නේ පාර පීලි දෙකේ වඩනම් පිටිපස්ස හැරෙනවා. බෙල ගලවලා අනිත් පැත්තට හයි කරනවා මහසෝනයි වගේ. මහසෝනයි කඳ ඉස්සරහට ඔළුව පස්සට. දන්නවනේ? හදිසිය හයි කරලානේ තියෙන්නේ. ඔව්. හතරවෙනි එක. හතරවෙනි. ඔව්. අය කියන්නේ අය කිසිම දවසක් කියන්නේ නැගිටලා ගෙදර පිටක් කරනවා. ඊට පස්සේ හැබැයි ආයි ගෙදර ගන්න එපා හොඳේ. පිටක් කරාට පස්සේ පන්තියේ නැගිටලා පිටක් කරාට පස්සේ කේන්දිරි ගන්න එපා. සර් මං ආයි කවදාවත් එහෙම කරන්නේ නැහැ. අනේ සර් පන්තියට ගන්න. යන්නේ නැවනම් කියන්න එපා. ඒක කියන්න එපා. කිසිම හේතුවකට ඒව මං අහන්නේ නැහැ. මං වරක් දෙකක් පැහැදිලි කරා මං අනිත් එක මේ පැය 10ක් උගන්වන්නේ නැහනේ. පැය දෙකයි අනිත් එක බෝරින් වෙන්න මේ දාපු ඉලන් සේරම කියාගෙන යන්නේ නැහනේ. මම මොනවා හරි දේවල් එක්ක කියන්නේ ඒකත් ජීවිතේට ඕන දෙයක් කියන මිසක් වල්පල් කියන්නේ නැහැ. බඩ අහගෙන ඉන්න පුළුවන් හිටල් නැත්නම් තාම පන්ති තියෙනවා ගියාට මගේ කිසි අමුත්තක් නැහැ. පන්තියෙන් දැන් මාතර වුණතර සමහර සර්ලා ඉන්නව වඩා ගන්නවා. ඔව් ඉල වඩලා හිටාල. බලට ඕනයක් කරන්න කියලා සර්ට ඕන කාඩ් එක ගන්න එක විතරයි. මට එහෙම අහේනියක් නැහැ. මට සල්ලිත් තියෙනවා මං හිතන්නේ. අවුරුදු 30ක් විතර පන්ති කරානේ ඇති සල්ලි ටිකක් ඇති. රසාවකුත් තියෙනවා මම ඉස්කෝලෙත් යනවනේ. මම උලන්නේ. එයා ආපු වැඩක් කරගිපු. ඒක අවසනද. යන්න කිව්ව එක මතක නැහැ. මු ගිය සතියේත් මගේ අකා යසුවනේ. ඔව්. තොප දින මාල ගන්න පොළවේ වෙලාද. මොකද්ද වර්ග 4? නැතුවම බැරි වර්ග. ඕනමයි. කොහොමවත් බෑ. දෙවෙනි වර්ගය. කොහොමවත් ඕනේ. හරියට කවුරු වගේද? ගෑනු අය වගේ. නෑ. ඒ ඉස්සර දැන් නෑ. ඔව්. තුන්වෙනි වර්ගය. අති භයානක වර්ගය. මොකද්ද? තිබුණොත් ගත්තා නැතන නිකන් හිටියා. හතරවෙනි වර්ගයේ ඕන හැබැයි පොඩි එකක්. ඉන්න එහෙම ලාවට ගන්න නැති. මොකද්ද මේ වර්ග 4? අපි හිතට දාගත්තේ ගමේ අර සිරිපාල මාමයි සීන් එකෙන් දාගත්තේ. හැබැයි අපි ඒ දාගත්තේ සිරිපාල මාමගේ ෂොට් එක නෙමෙයි. ඒ අපි දාගත්තේ ඔක්සිජන් ගන්න විදිය. ඒ දාගත්ත ඒ අර සිරිපාල මාම දාන එක වෙනුවට එතෙන්ට ඔක්සිජන් දාගන්න. ඒතර එක වර්ගයක් තියෙනවා මොකද්ද? ඔක්සිජන් නැතුව කොහොමවත් බෑ. ඔක්සිජන් අනිවාර්යයෙන්ම ඕන. තා වර්ගයක් තියෙන කොහොමයි? ඔක්සිජන් බෑ. ඔක්සිජන් තිබුණොත් ශ්වසනය කරන්න බෑ. දෙවෙනි වර්ගය. තුන්වෙනි වර්ගය. ඔක්සිජන් තිබුණත් එකයි නැතත් එකයි. ඒක තමයි භයානක වර්ගය. ඒ කියන්නේ මරන්න බෑ කොහොමවත්. ඒමකෝ තිබුණොත් තියෙන විදියට ඉන්නව නැති වුණොත් නැති විදියට ඉන්නවා. හතරවෙනි වර්ගය. ඔක්සිජන් ඕන ගොඩයිද පොඩ්ඩයිද? බොහොම පොඩ්ඩයි ඕන. වැඩි වුණොත් එනම අවුල්. අම්මෝ වැඩි වෙන්න බෑ. ඔය පොඩ්ඩ ගන්න කට්ටියට වැඩි වුණොත් එහෙම ඒක වෙනම සීන් නෑ. දැකලා තියෙනවද? මෙන්න වර්ග 4. කොහොමවත් නෑ අනිවාර්යයෙන්ම ඕන. අනිවාර්යයෙන්ම ඕන. ඒගොල්ලෝ අනිවාර්ය ස්වායු කියන්නේ ඔක්සිජන් තියෙනවා. අනිවාර්ය ස්වායු. ඔක්සිජන් තියෙන්න ඕන ශ්වසනය කරන්න. දෙවෙනි එක අනිවාර්ය නිර්වායු. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ඔක්සිජන් කොහොමවත් ඕනේ. ඔක්සිජන් තිබුණොත් මොකද වෙන්නේ? විසයි. ඔක්සිජන් විසයි. තුන්වෙනි වර්ගය දන්න ඕගොල්ලෝ මොකද? ඇතත් එකයි නැතත් එකයි. එක වයන්නයි නේ. ලකුත් දෙකයි නේ. වෛකල්පිත නිර්වායු. වෛකල්පිත නිර්වායු. ඊටම භයානකයි. වෛකල්පිත නිර්වායු ඔක්සිජන් තිබුණත් එකයි නැතත් එකයි. දන්නවද කරන වැඩේ? ඔක්සිජන් තියෙන තැනක් සෙට් වුණොත් ස්වායු ශ්වසනය කරනවා. නැති තැනක් සෙට් වුණොත් නිර්වායු ශ්වසනය කරනවා. ඒ කියන්නේ තිබුණත් එකයි නැතත් එකයි. අනිවාර්යයෙන්ම ඔක්සිජන් ඕන ස්වායු ශ්වසනය කරන අයට අනිවාර්ය නිර්වායු ඔක්සිජන් ඕනම නැහැ. ඔක්සිජන් තිබ්බොත් මොකද වෙන්නේ? විසයි. ඔක්සිජන් විසයි. හරිද? වෛකල්පිත නිර්වායු ඔක්සිජන් තිබුණත් එකයි නැතත් එකයි. ඒකෙදි කරන්නේ මේකයි. ඔක්සිජන් තියෙන වෙලාවට ස්වායු ශ්වසනය කරනවා. නැති වෙලාවට නිර්වායු ශ්වසනය කරනවා.
හතරවෙනි වර්ගය ඔතන ලියුව පේනවද? හතරවෙනි වර්ගය ශුද්‍ර වාතකාමී. ශුද්‍ර වාතකාමී කියන්නේ වාතයට කැමති පොඩ්ඩක්. ශුද්‍ර කියන්නේ පොඩි ප්‍රමාණයක්. ශුද්‍ර වාතකාමී ඔක්සිජන් ඕන හැබැයි මොන වගේ ප්‍රමාණයක්ද? ඊටාම සුළු ප්‍රමාණයක්. වායුගෝලයේ ඔක්සිජන් කොච්චරක් තියෙනවද ප්‍රතිශතයක් විදියට? 100ට කියා. වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ආසන්න වශයෙන් 121ක් නේ. 20.99 ඒක ආසන්න වශයෙන් 121යි. එච්චර ඕනේ මෙයාට ඕන 101ත් 10ත් අතර වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය වායුගෝලයේ තියෙන ප්‍රමාණය වැඩිද නැද්ද? වැඩි. එච්චර බෑ. ඔහොම පොඩ්ඩයි ඕන. 101ත් 10ත් අතර. අපිට ශ්වසන ක්‍රම හතර පොඩ්ඩක් කියන්න මේක පාඩම් කරගන්න. කියන්න. අනිවාර්ය සායු කියන්න. කියන්න. හයියෙන් කියන කට්ටියත් එක. අනිවාර්ය සායු කියහල්ලා බං කටව මොකද දත් මැද්දේ නේ? දත් මැද්දේ නැතනම කට අරින්න බෑ. මොකද කටකද ගහනවනේ වටේ ඉන්නේ උන්. දත් මැද්ද නම් කියනවා. අනිවාර්ය සායු කියහල්ලා බං අනිවාර්ය සායු අනිවාර්ය නිර්වායු වෛකල්පිත නිර්වායු සුත්‍ර හයියෙන් කියනවා දැන් ගෙදර හයියෙන් කියන්න බෑනේ ඒ මොකද ගෙදර හයියෙන් කොහොම ගෙදරින් මිනිස්සු මේක දන්නවද දන්නේ නැද්ද දන්නේ නැහැ එතකොට මේ මිනිස්සුත් විකාරයි මේ මිනිස්සු හිතනවා අපිට මොකක් කරේ අවුලක් කියලා මෙහෙදි කිව්වට කමක් නැහැ හේතුව මොකද්ද කොහොමද ඕගොල්ලොත් අවුල් මාත් අවුල් ඉතින් ඒ කියන්නේ අපි මේකට ඉතින් මේ මොකක් හරි අවුලක් නේද එතකොට මේක හයියෙන් කිව්වට කමක් නැද්ද කමක් නැහැ හයියෙන් කියන මතක තියාගන්න බෑ නැත්තම් මේ වචන හුරු නැතුව කොහොමද මතක තියාගන්නේ හයියෙන් කියන්නේ අනිවාර්ය සායුව කට අරින්න හයියෙන් කියන්න හයියෙන් කොහොමද බං කියන්නේ මෙන්න මෙහෙම කියනවා අනිවාර්ය සායු අනිවාර්ය නිර්වාය වෛකල්පිත නිර්වාය ශුද්‍ර වාතකාමී දැන් ඒ ගානට කියනවා මා කියන්න මේ බෝඩේ දිහා බලගෙන කියන්න මේ සීන් එකේ ඉඳගෙන මේක දිහා බලාගෙන කිව්වනම් දැන් අනිවාර්යෙන් මේක කියන්න පුළුවන් ආවේ නෑ හරියට වෛකල්පිත නිර්වායු ශුද්‍ර වාතකාමී again අනිවාර්ය සායු අනිවාර්ය නිර්වායු වෛකල්පික නිර්වායු ශුද්‍ර වාතකාමිය. ලියාගන්න උතරින් ශ්වසන ක්‍රම හතර. සුද්ධ ජීවීන් ශ්වසනය සඳහා ඔක්සිජන් පරිභෝජනය කරනු ලබන ආකාරය අනුව ශ්වසන ක්‍රම හතරක් ඇත. ශ්වසන ක්‍රම හතරක් ඇත. ලියාගන්න ශ්වසන ක්‍රම හතර. හයියෙන් පොඩ්ඩක් කියන්න ඕන. හරිද? කොහොම ලිව්වේ? අනිවාර්ය සායු, අනිවාර්ය නිර්වායු, ඊගායක වෛකල්පික නිර්වායු, ශුද්‍ර වාත කාමී. right. අනිවාර්ය සායු යටතේ ලියන ඔයගොල්ලෝ දන්නෝ. මොකද අනිවාර්ය සායු කියන්නේ? ශ්වසනය සඳහා ඔක්සිජන් පැවතීම අනිවාර්යයි. ඔක්සිජන් තියෙද්දි විතරයි ශ්වසනය කරන්න පුළුවන්. ඔක්සිජන් නැත්නම් විසයි. right ලියන්න ඔක්සිජන් භාවිතා කරමින් ඔක්සිජන් භාවිතා කරමින් ඔක්සිජන් භාවිතා කරමින් ශ්වසනය කරන ඔක්සිජන් භාවිතා කරමින් ශ්වසනය කරන ඔක්සිජන් භාවිතා කරමින් ශ්වසනය කරන
ශුද්ධ ජීවීන් ඔක්සිජන් භාවිතා කරමින් ශ්වසනය කරන ශුද්ධ ජීවීන් ශ්වසනය කරන ශුද්ධ ජීවීන් ස්වායු ශුද්ධ ජීවීන් ලෙස හඳුන්වයි. 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 මෙම ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා මෙම මෙම ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා මෙම ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා මෙම ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා ඔක්සිජන් පැවතීම අනිවාර්ය වේ. මෙම ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා ඔක්සිජන් පැවතීම අනිවාර්ය වේ. ඔක්සිජන් පැවතීම අනිවාර්ය වේ. ඔතන යට තියෙනවා ස්වායු ශුද්ධ ජීවීන්ට උදාහරණ හතරක්. ඔක ඔයාලට කියවන්න බැරුව ඇති. මම කිව්වම කියන්න. එතකොට හරි. පළවෙනි එක මොකද්ද? ඇසිටෝබැක්ටර්, ඇසිටෝබැක්ටර්, ග්ලූකොනෝබැක්ටර්, පෙනිසිලියම්, මයිකෝබැක්ටීරියම් කියන්නේ. ඔනේ ඕකේ ඔය ඉංග්‍රීසි අකුරු දිහා බලන් කියන්නේ. ඉතින් ලොකු සීන් නැහැ. ඇසිටෝබැක්ටර්, ග්ලූකොනෝබැක්ටර්, පෙනිසිලියම්, මයිකෝබැක්ටීරියම්. ඕක මේ සිංහලෙන් ලියා ගන්න එපා. කොහොමද ඕක කියවන විදියට ලියන්න පුරුදු වෙන්න ඕන. ඕක ලියන්නේ නෝ විභාගෙට. ඔව්. ඒ නිසා සිංහලෙන් ලියාගෙන වැඩක් නැහැ. ඉස්සෙල්ල කියන්න මං උදව් කරන්න. ඔය හතර කියන්න. ඇසොට කියන්න. කියන්නේ ඉංග්‍රීසි වචනේ කියන්න බැරුව ලියන්න බෑනේ. කියනකොට ලියන්න පුළුවන් කොහොමද? හඬට ලියන්න පුළුවන් නේ. ඒතර ඔය තියෙන විදියට කියන්න. ඇසොටෝබැක්ටර්, ග්ලූකොනෝබැක්ටර්, පෙනිසිලියම්, මයිකෝබැක්ටීරියම්. ආයි කියන්න. ඇසොටෝබැක්ටර්, gluconobacter, penicillium, mycobacterium. I can Acinetobacter, gluconobacter, penicillium, mycobacterium. පොඩි සිද්ධියක් තියෙනවා. ඕක විභාගෙට ලියනකොට ඔහොම ලියන්න බෑ. ඒක ලියන්නේ මෙහෙම. ලියලා මෙහෙම යටින් ඉරක් අඳින්න ඕන. දැන් ඔය මම ටයිප් කරලා තියෙන්නේ කොහොමද? අකුරු ඇල කරලානේ ඉටැලික් නේ. ඒ ටයිප් කරන ක්‍රමයේ තමයි ඉටැලික් කරන එක. අපි විභාගෙට ටයිප් කරන්නේ නැහනේ. විභාගෙට අතින් ලියනවනේ. ඒතර අතින් ලිව්වම අනිවාර්යෙන් යටින් ඉරක් අඳින්න ඕන. ඔයාලා දන්නවද මේ ඉර නැත්තම් මොකද වෙන්නේ? ලකුණු නැත. මේකට යටින් ඉරක් ඇන්දේ නැත්තම් ලකුණු නැහැ. ඕන තරම් ළමයි ඔක්කොම ටික ලියලා දානෝ යටින් ඉරිය අදින්න අමතක වෙනවා. දැන් ඔය ලියපු නම් හතරම ආපහු ලියලා යටින් ඔයාලා ඉරකුත් අඳින්න. එතකොට මතක් වෙනෝ ඉරක් අඳින්න ඕන කියලා. ඔක බලාගෙන ලියලා කිය ලියන්න. ඇසිටෝබැක්ටර්, ග්ලූකොනෝබැක්ටර්, පෙනිසිලියම්, මයිකෝබැක්ටීරියම් කියලා ලියලා ඇසිටෝබැක්ටර්, ග්ලූකොනෝබැක්ටර්, පෙනිසිලියම්, මයිකෝබැක්ටීරියම් පොඩක් එහෙම කියලා පාඩම් කරගත්තට කමක් නැහැ හොඳේ. ඒ පාඩම් කරගන්න ඕන. පොදු වර්ග හතරට උදාහරණ හතර වෙන වෙනම පාඩම් කරගන්න ඕන. ඇසිඩෝබැක්ටර්, පෙනිසිලියම්, ග්ලූකොනෝබැක්ටර්, මයිකෝබැක්ටීරියම්. රයිට්. හතරම ලිව්වද? ලිව්වා. ඊගාට යන්න අනිවාර්ය නිර්වායුවකට ඒකට ලියන්න ඔක්සිජන් නොමැතිව අනිවාර්ය නිර්වායු ඔක්සිජන් නොමැතිව ඔක්සිජන් නොමැතිව ඔක්සිජන් නොමැතිව ශ්වසනය කරයි. ඔක්සිජන් නොමැතිව ශ්වසනය කරයි. එනම්
නිර්වායු තත්ත්වවල එනම් නිර්වායු තත්ත්වවල ජීවත් වේ. එනම් නිර්වායු තත්ත්වවල ජීවත් වේ. ඔක්සිජන් විෂ සහිතය. ඒගොල්ලන්ට ඔක්සිජන් විෂයි. උදාහරණ තුනක් තියෙනවා. ෆියුකෝබැක්ටීරියම්, මෙතනොස්පේසිස්, ක්ලොස්ට්‍රිඩියම්. ඕකේ ක්ලොස්ට්‍රිඩියම් කියන එක හයිලයිට් කරගන්න. මොකද නිර්වායුවක් කෙනෙකුට ඇහුවොත් ඉස්සෙල්ලම දෙන උත්තරේ තමයි ක්ලොස්ට්‍රිඩියම්. ඔය තුන ඉස්සෙල්ලා කියවන්න. ෆියුකෝබැක්ටීරියම්, මෙතනොස්පේසිස්, ක්ලොස්ට්‍රිඩියම්. ක්ලොස්ට්‍රිඩියම් ක්ලෝ අල්කයන්ත් එක. කියන්න පළවෙනි එක ෆියුකෝබැක්ටීරියම්, මෙතනොස්පේසිස්, ක්ලොස්ට්‍රිඩියම්. ආයි කියන්නේ පියුකෝබැක්ටීරියම්. ඕක දැන් ඔය විදිහට කිව්වම ඒ කියන විදිහට ලියන්න පුළුවන් අකුරු. ඒ නිසා කියලා පුරුදු වෙන්න. පියුකෝබැක්ටීරියම්, මෙතනොස්පේසිස්, ක්ලොස්ට්‍රිඩියම්. කියන්න ඕගොල්ලෝ කියන්නේ. කියහල්ලා බම් මේ පුංජියම් වගේ නේ. ෆියුකෝබැක්ටීරියම්, මෙතනොස්පේසිස්, ක්ලොස්ට්‍රිඩියම්. කියන්නේ නැතුව මේ ඉංග්‍රීසි වචන ලියන විදිය මට කියනවා. අකුරු මතක තියාගන්නකෝ. අපි පූසට කැට් කියලා ඒක CAT කියලා ලියන පුරුදුනේ කොහොමද? පුංචි පැටවු ගාලේ මොකද කරේ? CAT cat DOG dog. ඕක කීසරයක් කියන්නේ නැද්ද නේ? කිව්වනේ. අදටත් ඒව මතකද නැද්ද කියන්නේ? ලොකු පොඩි කතන්දරනේ ඇයි මතක? කොච්චර කියන්නේ නැද්ද ඕක? නේ? පොඩි කාලේ නිකන් ඉන්නකොට කියනෝනේ. මේක කියහල්ලා මේක ලියන්න නෝ විභාගෙට. හැම එකම කියන්නේ මේ සිංහලේව මම ඔහොම කියන්නේ මොකද මේ වචන මතක මේ හුරු වෙන්නේ බෑ. ඔයාලට දැන් මුලින්ම වෙන්නේ මොකක්ද දන්නවද? මේ උදාහරණ හතරෙම තියෙන වචන ටික ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? වචන ටික හුරු කරගන්නවා. හුරු කරගත්තට පස්සේ මොකද කරන්නේ? වචන ටික හුරු නැතුව ගොඩවල් හතරට දාන්න පුළුවන්ද? බෑනේ. ඒතර ඕගොල්ලෝ නිකන් මෙමරි කරගන්න ඕන මොකද්ද? ඔය ඔක්කොම වචන ටික. ඊට පස්සේ ස්වායු ටික වෙනම පැක් කරනවා, නිර්වායු ටික වෙනම පැක් කරනවා, වෛකල්පික ටික වෙනම පැක් කරනවා, ශුද්‍රවාදකාමී වෙනම පැක් කරනවා. ඔය හතරේ උදාහරණ වෙන වෙනම මතක තියාගන්න. දැන් මේ සතියේ වැඩේ එක. මේ සතියේ වැඩේ එක. ඔක තමයි කරගන්න ඕනේ. ඉතින් කියන්නේ නැතුව කොහොමද ඉතින් මතක් කරගන්නේ? නේ නිකන් ඉන්නකොට කියාගෙන යන්න ඕන. ඔය දවසට පැයක් දීලා තියෙන එකට. එතකොට කියන්න පුළුවන්. එතන යටින් ඕක ආපහු ලියාගන්න කී ලියාගන්න. අර අතින් ලියලා යටින් ඉරක් ඇඳගන්න. Fucobacterium, Methanospasis, Clostridium කියලා. Fucobacterium, Methanospasis, Clostridium. Methanospasis, Fucobacterium, Clostridium. ලියලා යටින් ඉරකුත් අඳින්න. right. වෛකල්පික නිර්වායු ලියාගමු. වෛකල්පික නිර්වායු කියන්නේ මොකද්ද? ඔක්සිජන් ඇතත් එකයි නැතත් එකයි. තිබුණොත් මොකද කරන්නේ? තිබුණොත් ස්වායු ශෝෂණය කරනවා. නැති වුණොත් නිර්වායු ශෝෂණය කරනවා. ලියන්න. ස්වායු මෙන්ම ස්වායු මෙන්ම ස්වායු මෙන්ම නිර්වායු තත්ත්වවලදීද ස්වායු මෙන්ම නිර්වායු තත්ත්වවලදීද ස්වායු මෙන්ම නිර්වායු තත්ත්වවලදීද ජීවත් විය හැකිය. ජීවත් විය හැකිය. ජීවත් විය හැකිය. ලියන්න. ඔක්සිජන් ඇති විට ඔක්සිජන් ඇති විට ඔක්සිජන් ඇති විට ස්වායු ලෙසද ඔක්සිජන් ඇති විට ස්වායු ලෙසද ඔක්සිජන් ඇති විට ස්වායු ලෙසද ඔක්සිජන් නැති විට ඔක්සිජන් නැති විට නිර්වායු ලෙසද ඔක්සිජන් නැති විට නිර්වායු ලෙසද ශ්වසනය කරයි. ඔක්සිජන් නැති විට නිර්වායු ලෙසද ශ්වසනය කරයි.
ඔය හතර කියන්නේ එක සැරයක්. ඊස්ට්, ඊකෝලි, සැල්මොනෙල්ලා, ස්ටැබිලෝකොකස්. ආයි කියන්නේ ඊස්ට්, ඊකෝලි, සැල්මොනෙල්ලා, ස්ටැබිලෝකොකස්. කියන්න. දැන් මමනේ පාඩම් කරන්නේ. යකෝ මමද විභාගෙ ලියන්නේ. කියන්නේ ස්ටැබිලෝකොකස්. අන්තිම එක ස්ටැබිලෝකොකස් කියන්නේ. ආයි කියන්නේ අන්තිම එක ස්ටැබිලෝකොකස්. ආයි කියන්නේ. දැන් හතරම කියන්නේ. මට කියන්න ස්වායුයට උදාහරණ. ස්වායු කියන්නේ. ඇහෙන්නේ නැහැ නේද? ස්වායුයට උදාහරණ කියන්නේ. මම කියන්නේ නැහැ. මම කිව්වා මයික් එක සද්ද එනවනේ. කියන්නේ පොත බලාගෙන ගියහල්ලක පොත බලන්න නැතුව කියන්න ඕනේ නැහැ. පොත බලාගෙන කියනවා. කම්මැලි වෙන්න එපා. ඉතින් මේ ගෙදර ගිහිල්ලා පාඩම් කරන තියෙන සම්භාවිතාව 100ට කීයද? මේ ටික ගෙදර ගිහිල්ලා පාඩම් කරන ඕගොල්ලන්ගේ හැටියට පාඩම් කරන තියෙන සම්භාවිතාව කීයද? 100ට 0.0.0.0.0.0.1යි. පාඩම් නොකරන තියෙන සම්භාවිතය 99.9999999යි. ඕක දන්න මම මේ හදන්නේ මොකක් කරන්නේ? මෙහෙදි පුළුවන් තරම් මේක කොට දාලා ඉන්නේ. ඉතින් බලට මෙහෙදි ඕක කටත් අරින්න බෑනේ. යකෝ මම මොකද්ද කරන්න ගියහල්ලක්. ඒ කට අරගන්න බැරි නම් මම මොකද්ද කරන්නේ? මොලේ මෙහෙම ගලවලා පියන ඇරලා මේ ටික දාලා වහලා එහෙම යවන්නද? ඈ මට ඒකද කියන්නේ? කියන කට ඇරලා. ස්වායුයට උදාහරණ. රයිට්. නිර්වාගයට ෆියුකෝබැක්ටීරියම්, මෙතනෝස්පේසිස්, ක්ලොස්ට්‍රිඩියම්. ඒක කිව්වේ නෑනේ හරියට. ඉතින් කටට හුරු නෑ කියන්නේ. ඒකනේ ඉතින් සිංහලෙන් කියන්නේ කට ඇරලා කියන්නේ ඒක නෑ. ඕගොල්ලෝ පුරුදු වෙන්න පළවෙනි සැරේට ඉගෙන ගත්තට මම මේක උගන්වන්නේ පළවෙනි සැරේටද? නෑ. ඉතින් මං කියන මගුලක් කරනවා. ඉතින් මේක කොට දාන්න. ඒක එච්චරයි තියෙන්නේ. මේක කොට දා ගන්න ඕන නම් මම කියන මගුල කරනවා. මම මෙතන කියන්නේ නෑනේ ඔළුවෙන් හිට ගන්නයි කියලා. යකෝ මම කියනකොට මාත් එක කියලා ඊට පස්සේ තනියෙන් කියන්නනේ කියන්නේ. ඕකත් බැර නෑ ඉතින් මට කරන්න දෙයක් නෑ. කියන්න. නිර්වායු. වචනේ මොකද්ද? ෆියුකෝ බැක්ටීරියම්. දැන් තුන් 10 විතර කිව්වා. ඉතින් මම 10 කිව්වට ඕගොල්ලෝ එක සැරයක් කියලා බෑ පුරුදු වෙන්න. කියන්න. හා හා තව සැරයක් කියන්න. වෛකල්පික නිර්වායු ඊස්ට්, ඊකෝලි, සැල්මොනෙල්ලා, ස්ටැබිලෝකොකස්. මම තව සැරයක් උදව් කරනවා. ඊස්ට්, ඊකෝලි, සැල්මොනෙල්ලා, ස්ටැබිලෝකොකස්. කියන්න. ස්ටැබිලෝකොකස්. රයිට්. අවසාන එක ශුද්‍රවාතකාමී ලියන්න. ඉතා සුළු ඔක්සිජන් සාන්ද්‍රණවලදී ඉතා සුළු ඔක්සිජන් සාන්ද්‍රණවලදී ඉතා සුළු ඔක්සිජන් සාන්ද්‍රණවලදී ඉතා සුළු ඔක්සිජන් සාන්ද්‍රණවලදී වරහන් ඇතුළේ ලියන්න කොච්චරද ප්‍රමාණය? 100ට 1 ඉරක් 100ට 10. 100ට 1ක් 10ත් අතර වරහන් වහලා පමණක් ශ්වසනය කරයි. 100ට 1ක් 10ත් පමණක් ශ්වසනය කරයි. වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයේ විෂ සහිතය. වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයේ විෂ සහිතය. උදාහරණ දෙකක් තියෙනවා. වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයේ විෂ සහිතය. මොකද උදාහරණ දෙක? ඔක් කියවන්න පුළුවන්. මොකද? ලැක්ටෝබැසිලස්. ලැක්ටෝබැසිලස් අනිත් එක මොකද්ද? කම්පයිලෝබැක්ටර්. කියන්න ලැක්ටෝබැසිලස් කම්පයිලෝබැක්ටර්. පොත බලාගෙන කියන්න. එතකොට කියන්න පුළුවන්. ශුද්‍රවාතකාමියට උදාහරණ කියන්න. ලැක්ටෝබැසිලස් කම්පයිලෝබැක්ටර්. වෛකල්පිත නිර්වායු එකේ ශුද්‍රවාතකාමියගේ දෙකේම නම් ටික ලියලා අතින් ලියලා යටින් ඉරක් අඳින්න. දෙකේම වෛකල්පිතයි ශුද්‍රවාතකාමී දෙකේම නම් ටික ලියලා යටින් ඉරක් අඳින්න.
මම පරීක්ෂණවල හතරේ ඔය ශුද්‍රජීවී කාණ්ඩ හතරට අදාළ සාම්පල් හතරක් අඳිනවා. හරිද? ඔයාලා කියන්න මේ සාම්පල් වල ඉන්නේ මොන ශුද්‍රජීවී කාණ්ඩයේද කියලා. ඒ කියන්නේ ස්වායුද, නිර්වායුද, වෛකල්පිත නිර්වායුද කවුද මේකේ ඉන්නේ කියලා මේ තිත් වලින් පෙන්වන්නේ ශුද්‍රජීවීන්. ආ. අපිට සසන ක්‍රම හතරක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක දැන් ඩෙෆිනිෂන් එකක් දන්නවා. අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පිත නිර්වායු, ශුද්‍රවාද කාමේ. ස්වායු කියන්නේ ශ්වසනයේට ඔක්සිජන් ඕන, අනිවාර්යයෙන්ම ඔක්සිජන් ඕන. නිර්වායු කියන්නේ ඔක්සිජන් ඕනේ නැහැ, ඔක්සිජන් විසයි. වෛකල්පිත නිර්වායු ඔක්සිජන් තිබුණක් කමන්නේ නැතත් කමන්නේ. ශුද්‍රවාදකාමී ඔක්සිජන් ඕන හැබැයි ගොඩක්ද පොඩ්ඩක්ද? පොඩ්ඩක්. කැපිටල් A මොකක් වෙන්නේ නැද්ද? ඔය හතරෙන් මොකක් වෙන්නේ නැද්ද? ඔව් කල්පනා කරලා ගන්න. ඔව්. මේ උඩ පැත්ත විවෘතයි. වායු ගෝලයට විවෘතයි. මේක මොකක් වෙන්නේ නැද්ද? ඔය ශ්වසන ක්‍රම හතරෙන් එකක් මොකක් කියලාද හිතන්නේ? ඒක හිතා ගන්නවා. එහෙනම් මේක මොකද්ද කියන්නේ? මේක අනිවාර්ය සායුනේ. ඇයි ඒ? ඔක්සිජන් ඕන නිසා සේරම ටික උඩට ගිහිල්ලා. මේක එතකොට අනිවාර්ය නිර්වායු ඔක්සිජන් විසහින්ද කෙලින්ම හොයාගෙන යන්න පුළුවන් අන්තිම පතුලටම ගිහිල්ලා. එහෙනම් දැන් කියන්නේ මේ දෙක මොකක්ද? මේක මේක සුත්‍රවාතගාමීනේ. ඇයි ඒ? ඔක්සිජන් උඩටම ගියොත් ඔක්සිජන් වැඩි වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? අදාළ ගානට එන්න පල්ලයට එන්න. මේක ස්වායු නම් මේක නිර්වායු නම් මේක මොකද වෙන්න ඕන? වයිකාපින එක එයාට ඔක්සිජන් තිබ්බත් එකයි මේ හරිය කට්ටිය සායු මේ හරි කණේ කට්ටිය තිබුණද නැද්ද කියන එක අදාළද අදාළ නැද්ද? කිසිම අදාළතාවයක් නැහැ. ඒතර මේක වෛකල්පික නිර්වායු, මේක ශුද්ධවාතකාමී, මේක ස්වායු, මේක නිර්වායු. රූප සටහන් ටික ඇඳලා නම් කරන්න. ඇඳලා ABCD නම් කරගන්න.
right. හරිනේ මේක වෛකල්පික නිර්වායු ශුද්ධවාතකාමී අනිවාර්ය සායු අනිවාර්ය නිර්වායු ඊළඟට ඔයාලා ගෙදරදි කරන්න වැඩක් තියෙනවා ගෙදරදී ඔය පොතේ මේ ටියුට් එකේ මෙන්න මේ පිටුවේ අවසාන පිටුවේ මෙන්න මේ පැත්තට හරවලා මෙහෙම වගු අඳින්න ඕන ශ්වසන ක්‍රමය සහ උදාහරණ සුදු ජීවීන් කියලා. එතකොට මෙතනින් ශ්වසන ක්‍රම 4 ලියනවා. මෙතන ලියන උදාහරණ සුදු ජීවීන් ටික. හරිද? ඒ ලියනකොට යටින් ඉරකුත් අඳින්න ඕනද නැද්ද? අඳින්න ඕන. සුදු ජීවියාගේ නමට යටින් ඉරක් අඳින්න ඕන. ඇඳලා ඒක පාඩම් කරගන්නත් ඕන. ඒක ඇඳලා විතරක් මදි පාඩම් කරගන්නත් ඕන. ඔය සුදු ජීවියාගේ නමට යටින් ඉරක් ගහන්න අමතක වෙයි කියලා මට හිතුණ නිසා මම ඔයාලට මතක් වෙන මගේ නමට යටනුත් මොකද්ද කරලා තියෙන ටියුට් එකේ ඉරක් ගහලා තියෙනවා. ඒතර දැන් ඉර ගහලා මම සුදු ජීවියෙ නෙමෙයි. මම එහෙම අර මම සුදු ජීවියෙ නෙමෙයි. මේ එහෙම අමතක වෙනවට මේකේ මේ පොඩි තල සටහනක් ඇඳගෙන යන්න මේ වගුව හදන එක විතරක් මදි තා පොඩි වැඩක් තියෙනවනේ සතියෙම කරන්න. දවසට පැය ගානේ පැය 7ක් යනවා. පැය 7කට මේ උදාහරණ ටික පාඩම් කරගන්න බැරි නම් මොකෝ වෙන්නේ? වැඩක් නැහැ නේද? පැය 7කට ඔය 4ක් පාඩම් කරන්න බැන්න. ඔව් පාඩම් කරගන්න ඕන. අනිවාර්ය පාඩම් කරගන්න ඕන. ස්වායු නිර්වායු ශුද්ධ වාතකාමී වෛකල්පද නිර්වායු. නිකන් පොට් ටික බෑග් එකේ දාගන්න. නිකන් නේ පොට් ටික බෑග් එකේ දාගන්න. නිකන් පොත් දාන්න දෙයක් නැහැ නේ. හා. ස්වාව්‍යයට උදාහරණ මොනවද තිබුණේ? ස්වාව්‍යයට උදාහරණ මොනවද තිබුණේ? එකක් හරි මතකද බලන්න. පොට් ටික අයින් කරලා බලන්න. එකක් හරි මතකද? ඇසොට බැක්ටීරියා තිබුණා. ග්ලූකෝන බැක්ටීරියා තිබුණා. පෙනිසිලියම් තිබුණා. රයිට්. ඒ අනිවාර්ය සාය. අනිවාර්ය නිර්වායු වලට ෆියුකෝබැක්ටීරියම් තිබුණා. මෙතනොස්පේසිස් තිබුණා. තායකතරන්ද හයිලයිට් කරලා තියාගන්න එක මොකද්ද? ක්ලොස්ට්‍රිඩියම් තිබුණා. ඊගාට වෛකල්පික නිර්වායු වලට එකක් මතකද? ඊස්ට්, ඊකෝලි, සැල්මොනෙල්ලා, ස්ටැබිලොකොකස්, ශුද්ධවාතකාමී, ලැක්ටෝබැසිලස්, කම්පයිලෝබැක්ටර්. පොත නැතුව කියන්න පුළුවන් වෙනවා. පුළුවන්ද බැරිද? පුළුවන්. ඕක මෙහෙමයි. ඕක පුළුවන් වෙන්නේ ඕක පාඩම් කරන්න try එකක් දුන්නොත්. නිකම් භූතයෝ වගේ ඇවිල්ලා ලබන සතිය භූතයෝ වගේ ආම එකක්වත් මතකද මතක නැද්ද? එහෙ කියන්නේ මේ මං කිව්වා 190ක් මොකද කරන්නේ? A level කරනවද කරන්නේ නැද්ද? කරන්නේ 10%ක් A level කරනවා. ඉතින් ඕගොල්ලෝ A level කරනවා නම් මොකද හොප්ස් තියෙනවා නම් සතිය ඇතුළත ඕක පාඩම් කරගන්න. මොකද ලබන සතියේනකොට ඕක පාඩම් කරගත්තේ නැත්නම් ඕගොල්ලන්ට වෙන පනිෂ්මන්ට් එක මොකක්ද දන්නවද? ලබන සතියේ මං කියලා දෙනවා ශ්වසන ක්‍රම මේ පෝෂණ ක්‍රම 4ක්. පෝෂණ ක්‍රම 4 කියලා දුන්නම ඒ 4ටත් උදාහරණ දෙනවා. මේ සතියේ පාඩම් නොකර ඊළඟ සතියේ පාඩම් කරන්න හිටියොත් වෙන පනිෂ්මන්ට් එක මොකද්ද? ශ්වසන ක්‍රම 4යි පෝෂණ ක්‍රම 4යි දෙකම එකම සතියේ පාඩම් කරනකොට පුදුම සන්තෝෂයක් එන්නේ මොකෝ? අර දෙක පැටලෙනවද නැද්ද? දැන් මේ සතිය ඇතුළත ශ්වසන ක්‍රම පාඩම් කරගත්තොත් no any problem. සතියක් කියන්නේ ඔය පොඩ්ඩ පාඩම් කරන සතියක් ඕනද ඕනේ නැද්ද? ඕනේ නැහැ. ඉතින් ඔය සතිය ඇතුළත මං කියන්නේ දවසට පැයනේ. වැඩේ කොට දාන් එන්න. මම කරන්න ඕන විදිය කියනවා. කරනවද නැද්ද ඔයාලගේ වැඩේ? හැබැයි අමතක කරන්න එපා. මොනවා කරත් හැම අවුරුද්දෙම 10%ක් වැඩ කරනවද නැද්ද? කරනවාමයි ඒ 10% කොට යනවාමයි. ඔබ නිතරම කල්පනා කරන 10%ට වැඩනවද 90ට වැඩනවද 90 හෙන ලේසි හොඳේ 90ට වැටෙන්න හෙන ලේසි මුකුත් කරන්න ඕනේ නැහැ ඉබේම වැටෙනවා 10ට වැටෙන්න එහෙනම් අමාරු මොනවා හරි කරන්න ඉබේ නේ රයිට් එහෙනම් ජය වේවා සාමාන්‍ය පෙළ ඉවරයි දැන් පටන් ගන්න වැඩ කරන්න රයිට් අපි ලබන සතිය අඟහරුවාදා හම්බ වෙමු